Sadhu, 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 sadhu. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တိสรณගමනං සම්පුන්නං පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं
මුනි රාජස් සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නාහං භික්ඛවේ අඤ්ඤං ඒක ධම්මංපි සමනුපස්සාමි යං එවං භාවිතං බහුලීකතං මහතෝ අත්ථාය සංවත්තති යතයිදං භික්ඛවේ චිත්තං භික්ඛවේ භාවිතං බහුලීකතං මහතෝ අත්ථාය සංවත්තති සද්ධාවන්ත පින්වත්නි හැම දිනම ටික වෙලාවක් ධර්ම ශ්‍රවණය කරන්නට සූදානම් වෙන්නේ. අද දවසේ වෛද්‍ය මන්තින්ද හෙට්ටිආරච්චි මහත්මයා සහෝදර සහෝදරියන් ඒ පවුල්වල දූ දරුවන් ඥාතීන් හිතවතුන් අසල්වාසීන් සෑම සියලු දෙනාම එක රාශී කරගෙන අද මේ බඳු පින්කමක් සිද්ධ කරන්නේ මීට තෙමසකට ඉහතදී අභාව ප්‍රාප්ත ඉන්ද්‍රදාස හෙට්ටිආරච්චි මැතිතුමන් සිහිපත් කරලා එතුමන්ට පුණ්‍යානුමෝදනා කිරීමේ එතුමන්ගේ ගුණ සිහිපත් කිරීමේ මූලික අරමුණ පෙරදරි කොටගෙන ඒ වගේම ඊට ඉහතදී අභාව ප්‍රාප්ත වසර 3කට පමණ ඉහතදී අභාව ප්‍රාප්ත සිරිමති හෙට්ටිආරච්චි මැතිණිය ආදරණීය මෞතුමිය සිහිපත් කරලා ඒ දයාබර දෙමව්පියන්ට පුණ්‍යානුමෝදනා කිරීමේ මූලික අරමුණ ඇතිවයි අද මේ පින්කම සිද්ධ කරන්නේ. ඒ තුලින් ජනිත කරගන්නා වූ සියලු කුසල් පරම්පරාවේ මිය පරලොව යන්නට යෙදුණු සියලු ඥාතීන් සිහිපත් කරලා අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. හෙට්ටිආරච්චි මහත්මයා තමන්ගේ ජීවිතේ තමන්ට සසර ගමනට ප්‍රයෝජනවත් වෙන උපකාර වෙන බොහෝ කුසල් දහම් එතුමන් විසින්ම සිද්ධ කරගත්තා. මෑත කාලේ අද දහවලුත් අපි කතා කළා දේශපාලනයට ගිහිල්ලා තමන්ගේ ආත්ම ගරුත්වය නැති කරගන්නේ නැතිව ජීවිතාන්තය දක්වා ඒ ආත්ම ගරුත්වය රැකගෙන ජීවත් වෙන්නට පුළුවන් වෙච්ච සුවිශේෂ මහත්මයෙක් තමයි ඉන්ද්‍රදාස හෙට්ටිආරච්චි මහත්මයා. එතුමා දේශපාලනඥයෙක් හැටියට හඳුන්වනවටත් වඩා ඊටාම උසස් සමාජ සේවකයෙක් හැටියට ඊටාම සද්ධා සම්පන්න දායකයෙක් හැටියට මේ සමාජයට සම්බුද්ධ ශාසනයට මහඟු මෙහෙවරක් සිදු කරනවා. ඒ නිසාම සියලු දෙනාගේ ප්‍රසාදය දිනාගෙන මිය යන මොහොත දක්වා මේ ප්‍රසාදය නොනැසී රැක ගන්නට
එතුමාට පුළුවන්කම ලැබුණා. ඒ ප්‍රසාදේ රැක ගන්නට පුළුවන් වුණේ එතුමා අන් අයගේ ප්‍රසාදේ රකින්න කටයුතු කරපු නිසා නෙමෙයි. බොහෝ දිනාට මහජනයාගෙන් Taman වෙත පැමිණෙන ප්‍රසාදේ රැක ගන්නට නොඑක් දේවල් කරන්නට සිද්ධ වෙනවා. හැබැයි එතුමා සිද්ධ කළේ ඒ ප්‍රසාදේ රකින්නට උත්සාහ කරන එක නෙමෙයි, අවංකව Tamanට කළ හැකි දේ කරන එක. ඒ ටික කරනකොට ඒ ප්‍රසාදේ Taman වෙත පැමිණෙනවා. ආත්ම ගරුත්වයයි කියලා කියන්නේ අනුන්ගෙන් අපට ලැබෙන දෙයක් නෙමෙයි. භික්ෂුවකට හරි ගිහියෙකුට හරි කාට හරි මේ සමාජය තුල ආත්ම ගරුත්වයක් ඇතුව ජීවත් වෙන්නට පුළුවන් නම් ඒ ආත්ම ගරුත්වය කියන එක බාහිර ලෝකයෙන් අපට ලැබෙන දෙයක් නෙමෙයි. තමන්ගේ හෘද සාක්ෂියට එකඟව තමන්ගේ ජීවිතය ගෞරවනීය ජීවිතයක් බවට පත් කරගන්න පුළුවන්. තමන්ට තමන් ගැන ආවර්ජනා කරලා බලනකොට ප්‍රත්‍යවේක්ෂා කරලා බලනකොට සතුටක් තියෙනවා. තමන්ට තමන් ගත කළ ජීවිතය ගැන ගෞරවයක් තියෙනවා. ප්‍රසාදයක් තියෙනවා. ඒ ජීවිතය අර්ථ සම්පන්නයි කියලා වැටහෙනවා. අන්නේ ජීවිතය තමයි ආත්ම ගරුත්වයකින් යුක්ත ජීවිතයක් හැටියට සැලකිය හැකියි. අද සමාජයේ ඊට වඩා වෙනස් විදිහට තමන්ගේ ආත්ම ගරුත්වය අන් අය විසින් රැකිය යුතුයි කියන මට්ටමින් බොහෝ දෙනා සිතන කල්පනා කරන ආකාරයක් තමයි පෙනෙන්නේ. ඒ වගේම එතුමා තාම සද්ධා සම්පන්නව සසර පිළිබඳව තේරුම් අරගෙන තමන්ගේ සසර ගමනට අවශ්‍ය කරන බොහෝ කුසල් දහම් සිද්ධ කරගන්නවා. ඒ කුසල් දහම් සිදු කිරීමේදී මට පින්කම් කරගන්න ඕන, මට සසර පින් ඕන, මට සැප විඳින්න ඕන කියන අදහසට වඩා සමාජයට යහපතක් කරන්න ඕන, ශාසනයට යහපතක් කරන්න ඕන, මගේ ශක්ති ප්‍රමාණයෙන් අනුන්ට උදව් කරන්න ඕන කියන මේ ආකල්පය ඇතිවයි කටයුතු. එතකොට මෙතන තියෙන විශේෂත්වය තමයි අපේ මනසේ ಗುಣධර්ම දියුණු කරනකොට පියවර 3කින් අපට ඒ ಗುಣධර්ම අවදි කරන්නට පුළුවන්කම තියෙනවා. අද ධර්ම දේශනාව සඳහා අපි මාතෘකා කරන්නට යෙදුනේ බුදුරජාණන් වහන්සේ සිත පුහුණු කිරීම පිළිබඳව දේශනා කළ වටිනා සූත්‍ර දේශනාවක්. නාහම් භික්ඛවේ අඤ්ඤං ඒක ධම්මම්පි සමනුපස්සාමි යං එවං භාවිතං බහුලීකතං මහතෝ අත්ථාය සංවත්තති යතයිදම් භික්ඛවේ චිත්තං. මහණෙනි, මනවින් පුරුදු පුහුණු කළොත් මේ සිත තරම් මෙලව පරලව Tamanට අනුන්ට සැපගෙන දෙන කාරණයක් මම තවත් දකින්නේ නැහැ. සිත පුහුණු කිරීම සඳහා අපි කළ යුතු ප්‍රධානම කටයුතු 3ක් තියෙනවා. දුර්ගුණ දුරු කිරීම, යහගුණ අවදි කිරීම සහ ලෝක ධර්ම නුවණින් වටහා ගැනීම. මේ කාරණාවලදී ප්‍රධාන වශයෙන්ම දුර්ගුණ දුරු කිරීම, යහගුණ අවදි කිරීම මේ සඳහා අපට බුදුදහම තුලින් යම්කිසි ප්‍රතිපත්ති ක්‍රමයක් හඳුන්වලා දීලා තියෙනවා. ඒකට අපි කියනවා ධර්මානුධර්ම ප්‍රතිපත්තියයි. ධර්මානුධර්ම ප්‍රතිපත්තියයි කියන්නේ යහපත අයහපත කුසලය අකුසලය කුමක්ද කියලා දැනගෙන අකුසලයේ යටපත් කරලා කුසලයේ හැසිරීම. කාලයගේ ඇවෑමෙන් ඒක සංස්කෘතියක් බවට අපේ සිංහල බෞද්ධ සමාජය තුලපත් වෙලා තියෙනවා. ඒ නිසා අකුසල් වලින් වැළකීමේ ප්‍රතිපත්ති ක්‍රමයක් සංස්කෘතියක් හැටියට අපි ගොඩනගාගෙන තියෙනවා. පන්සිල් සමාදන් වීම, පොයට අටසිල් ගැනීම, දසසිල් සමාදන් වීම ආදී වශයෙන්. කුසල් කිරීම පිළිබඳව අපි ප්‍රතිපත්ති ක්‍රමයක් ගොඩනගාගෙන තියෙනවා. දන් දීම, අනුන්ට උපකාර කිරීම, ඒ වගේම තවත් නොයෙකුත් යහපත් සත්ක්‍රියාවන්හි නිරත වීම. දැන් වර්තමානයේ අපි බැලුවහම පෙනෙනවා හුඟක් දෙනා මේ පව්කම් වලින් වැළකීම සහ පින්කම් කිරීම පිළිබඳව යම් උනන්දුවක් දක්වනවා. හැබැයි ඒ උනන්දුව මූලික වශයෙන් අපි තුළ ඇති වෙන්නේ ආත්ම මූලික සංකල්පයක් පෙරදරකොට. ඒ කියන්නේ අපි පව්කම් වලින් වළකින්නට මූලික වශයෙන් පෙළඹෙන්නේ ඒ පාප කර්ම නිසා මට දුක් විඳින්න සිද්ධ වෙයි,
මට අනර්ථයක් වෙයි කියන මූලික අදහස පෙරදෙනකොට. උදාහරණයක් හැටියට සතුන් මැරීමෙන් වළකින්නේ ඒ සත්තු මැරීම නිසා අනාගතයේ අපට අකල් මරණ වලට ගොදුරු වෙන්න සිද්ධ වෙනවා, දුක්ඛ විපාක විඳින්නට සිද්ධ වෙනවා, සමාජයෙන් අපවාද විඳින්නට සිද්ධ වෙනවා. ඒ බඳු කරුණු වලට මම කැමති නැතිනම් මම සතුන් මැරීමෙන් වළකිනවා. එතකොට යම්කිසි යහපත් ප්‍රතිපදාවක් ආරම්භ කෙරලා තියෙනවා. පව්කම් වලින් වළකින්නට පසුබිමක් හැදිලා තියෙනවා. ලෝක සම්මතයේ හැටියට හොඳ ප්‍රතිපත්ති ක්‍රමයකට යොමු වෙලා තියෙනවා. හැබැයි ඒ ප්‍රතිපත්ති ක්‍රමයට යොමු වෙලා තියෙන්නේ අන් අයගේ ජීවිත රකින්නට නෙමෙයි, අනුන්ට යහපත කරන්නට නෙමෙයි. මැරෙන සතා මැරෙනවද උට මොකක් වෙනවද කියන එක මට අදාළ නැහැ. හැබැයි ඌ මැරුවොත් මට දුක් විඳින්න වෙනවා, මට සමාජයෙන් ප්‍රශ්නයක් වෙනවා, මට සසරේ අකල් මරණ වලට ගොදුරු වෙන්න සිද්ධ වෙනවා. ඒ නිසා මගේ ජීවිතේ රැක ගන්න ඕන නිසා මම සත්තු මැරීමෙන් වළකිනවා. මේක තමයි ගිහි පැවිදි අපි කොයි කවුරුත් ප්‍රාථමික වශයෙන් පව්කම් වලින් වැළකීමේ මූලික සංකල්පන. ඒක වැරදි කියලා කියන්නට බෑ. ඒක අපරාධයක් කියලා කියන්නට බෑ. ඒක නුසුදුසු දෙයක් කියලා කියන්නට බෑ. අපි කවුරුත් එහෙම තමයි පටන් ගන්නේ. ඒ වගේම ಗುಣධම් වඩන්න, දන් දෙන්න, පින්කම් කරන්න, අනුන්ට උදව් කරන්න පටන් ගන්නෙ දුන්නාම තමයිලු හම්බ වෙන්නේ. එතකොට තමයිලු සසර සැප ලැබෙන්නේ. අපිට මේ ජීවිතේ යමක් අඩු නම් ඒ සසර දීලා නැති නිසායි. මේ කාරණේ ඇහුවාම අපි පෙළඹෙනවා දන් දෙන්න, පින්කම් කරන්න. එතකොට මේ දානේ පරමාර්ථය කුමක්ද? මාව සුරක්ෂිත කර ගැනීම. මාව සැපවත් කර ගැනීම. එහෙම තමයි අපි කවුරුත් මේ කුසල් දහම් කිරීම කියන එකට යොමු වෙන්නේ, ආරම්භ කරන්නේ. නමුත් මේ ප්‍රාථමික අවස්ථාවේදී සංස්කෘතික කාරණයක් වශයෙන් ගත්තහම, සත්ක්‍රියාවක් වශයෙන් ගත්තහම ඒක අගය කරන්න පුළුවන්. හැබැයි ඒ තැනත්තා තුළ ಗುಣ වැඩෙන්නේ නැහැ. මනුෂ්‍ය ධර්ම අවදි වෙන්නේ නැහැ. ඒ කුමක් නිසාද? එතන ආත්ම මූලික සංකල්පයක් පමණයි වර්ධනය වෙන්නේ. මම, මට, මගේ, මාව රැකෙන්න ඕන, මාව පරිස්සම් කරගන්න ඕන, මට දුක් විඳින්න බෑ, මට සැප විඳින්න ඕන. එතකොට මගේ දුක පීඩාව අඩු කරගන්න මට කල හැකි දේ කරනවා. මගේ සැපේ සුවය වැඩි කරගන්න මට කල හැකි දේ කරනවා. ලෝකේ අනිත් අයට මොනවද වෙන්නේ කියන එක මට අදාළ නැහැ. මාව සුවපත් කරගන්න, මාව සුරක්ෂිත කරගන්නට කල හැකි දේ සොයලා බලලා කරන්නට ඉදිරිපත් වෙනවා. නමුත් ඒක සමාජයේ උසස් ප්‍රතිපදාවක් හැටියට සම්මත වූ ක්‍රියාවලියක් නිසා අපි අර මුලින් කිව්වා වගේ ඒක සංස්කෘතික අංගයක් බවට, ධර්මානුධර්ම ප්‍රතිපත්තියක් බවට ලෝකයේ සම්මත නිසා ඒතනත්තා සතුන් මැරීමෙන් වැළකී සිටිනකොට අන් අය දකිනවා යා බොහොම සිල්වත් කෙනෙක්. යා සත්තු මරන්නේ නැහැ. යා හොරකම් කරන්නේ නැහැ. මේ විදිහේ හොඳ ගතිගුණ ඔහු තුල තියෙනවා කියලා බාහිරින් බැලූ බැල්මට දකිනවා. සත්තු මරන්නේ නැහැ තමයි. ඒක හොඳයි. ඒකෙන් ලෝකෙට යහපතක් වෙනවා. හැබැයි ඒ ප්‍රතිපත්තිය තුළ ඔහු සසර ගමනේ පීඩාවන්ගෙන් වළකිනවා හැරෙන්නට ඔහු තුළ ගුණයක්, දහමක්, මනුෂ්‍යකමක් අවදි වෙන්නට ඉඩක් නැහැ. ආත්ම මූලික හැඟීමෙන් ඒ කටයුත්ත කරන නිසා. ඒ වගේ මේ තැනත්තා අනිත් අයට උපකාර කරනවා, දන් දෙනවා, පරිත්‍යාග කරනවා, පෙනෙනවා. හැබැයි ඒවැ පරමාර්ථය මාව සුරක්ෂිත කර ගැනීම. මගේ කීර්තිය, මගේ ප්‍රතිලාභය වැඩි කර ගැනීම නම් සමාජයේ බැලූ බැල්මට දානපතියෙක් හැටියට, ත්‍යාගවන්තයෙක් හැටියට, පරිත්‍යාගශීලී පුද්ගලයෙක් හැටියට ඒතනත්තා සම්භාවනාවට පාත්‍ර වෙනවා. හැබැයි ඔහු තුල ආත්ම මූලික හැඟීමක් විනා මනුෂ්‍ය ධර්ම, සත් ධර්ම, ගුණ ධර්ම අවදි වෙන්නේ නැහැ. ඒ තමන් මුල් කොටගෙන පව්කම් වලින් වළකින්නට, තමන් මුල් කොටගෙන පින්කම් කරන්නට පෙළඹෙන තැනැත්තා සමාජයේ සම්භාවනාවට පාත්‍ර වුණාට තමන්ගේ හෘද සාක්ෂියට අනුව කල්පනා කරලා බැලුවොත් ඒ තැනැත්තාට තමන් පිළිබඳ ආත්ම ගරුත්වයක් ඇති කරගන්නට ඉඩකඩ අඩුයි. ඒ කියන්නේ
නිකන් ලෝකයේ අනිත්‍ය හිතන දකින විදිහට මට හැමෝම ගරු කරනවා මම සම්භාවනාවට පාත්‍ර වෙනවා මම දානපතියෙක් හැටියට මම සීලවන්තයෙක් හැටියට ලෝකයේ අනිත්‍ය සලකනවා කියලා හිතාගෙන ඒ තුලින් මනස පුම්බාගෙන ඉන්නට පුළුවන්. අවංකව හෘද සාක්ෂියට එකඟව විමසා බැලුවොත් Tamanට Taman පිළිබඳව තෘප්තිමත් වෙන්නට පුළුවන් කමක් නැහැ. අපි පැවිදි වෙච්ච මුල් අවදියේදී මම පැවිදි වුණේ වසර 10 වයස අවුරුදු 14 දී මම උදේ 6යි ගානට තිබිච්ච සුබ නැකතකින් පැවිදි වෙලා රාත්‍රී 7ට එදාම ධර්ම දේශනාවක් කළා මෞපිය උපස්ථානයේ පිළිබඳ. පැය දෙකමාරක් විතර ධර්ම දේශනා කළා. එදා ඉඳලා බොහෝ දෙනා අපි ගැන අගය කරන්න පටන් ගත්තා. පොඩි හාමුදුරුවෝ හොඳයි, පොඩි හාමුදුරුවෝ බණ කියනවා, බොහොම හොඳට ධර්ම දේශනා කරනවා. මේ විදිහට නොඑක් දෙනා අගය කරන්නට පටන් ගත්තා. ඒ ඇගයීම් සියල්ල අතරේ නිතර මට මගේ ගැන කල්පනා වුණු දෙයක් තමයි ලෝකයේ අනිත්‍ය මා ගැන අගය කළාට සැබවින්ම මට මා ගැන තෘප්තිමත් වෙන්නට පුළුවන්. එහෙම බැරි නම් මේ මහානකම ඊතරම් සුවදායක තනක් බවට පත් වෙන්නේ නැහැ. එහෙනම් මම සතුටින් ඉන්න, මම සැහැල්ලුවෙන් ඉන්න, මම සුවසේ මහාන ජීවිතේ පවත්වන්න මම කොහොමද තෘප්තිමත් ජීවිතයක් ගත කරන්නේ? මම කොහොමද මා පිළිබඳව ආත්ම ගෞරවයක් ගොඩනගා ගන්නේ? ඒ සඳහා කුමක්ද කළ යුත්තේ? ඒ සඳහා අනිත්‍ය කරන කියන දේ නෙමෙයි මට වැදගත් වෙන්නේ. මගේ හෘද සාක්ෂියට අනුව අවංකව මම කරන කියන දේ යෝග්‍යද අයෝග්‍යද ඒ තුල මගේ මනස දුර්ගුණ වලින් නැගී සිටිනවද ගුණධර්ම වලින් වැඩෙනවද කියන කාරණයයි මට වැදගත් වෙන්නේ. ඒ කාරණේ වැටහුණාට පස්සේ මම පන්සලෙන් ඉවත් වෙලා නොඑක් තැන්වල ගියා. ඒ මගේ ගමන් මඟ එහෙම නැත්නම් මම අපේක්ෂා කරන ඒ ප්‍රතිපදාව සොයන්නට වෙහෙසුණා. ඒ ආපු ගමන් මගේ තමයි රේරුකාණේ මහානායක හාමුදුරුවෝ සමීපෙහි අපට නවතින්නට අවකාශ සැලසුණා. උන්වහන්සේලා ඇසුරු කරන්න පටන් ගත්තට පස්සේ තමයි අපට දැනෙන්න පටන් ගත්තේ ලෝකයේ අන් අය අගය කරනවාද නැද්ද කියන එක නෙවෙයි අපට වැදගත් වෙන්නේ තමන් තුළින් තමන් කොහොමද තෘප්තිමත් ගුණ නුවණ අවදි කරන්නේ. තමන් කොහොමද තමන්ගේ දුර්වලකම් අඩු කරගන්නේ. ඒ නිසා ගිහි හෝ වේවා පැවිදි හෝ වේවා යම් කිසි කෙනෙකුට ආත්ම තෘප්තියක් ඇතිව ආත්ම ගරුත්වයක් ඇතිව හෘද සාක්ෂියට එකඟව ජීවත් වෙන්නට පුළුවන් වෙන්නේ ලෝකේ අන් අය තමන් ඉදිරියේ වන්දනාමාන කිරීම මත නෙවෙයි, අනුන්ගේ ගරු බුහුමනට ප්‍රසාදයට ලක්වීම මත නෙවෙයි, අන් අය විසින් පුද කරන තාන්නමාන ගෞරවනාම නිසා නෙවෙයි, ලෝකයේ අන් අය අතර සිල්වතෙක් ගුණවතෙක් කියලා ප්‍රකට වීම නිසා නෙවෙයි, තමන් පිළිබඳව අවංකව කල්පනා කරලා බලනකොට තමන්ට හෘද සාක්ෂියට එකඟව තෘප්තිමත් වෙන්නට සතුටු වෙන්නට පුළුවන්කම තියෙනවා. ඒකට කියන්නේ නිරාමිස සතුටයි කියලා. ලෝකේ ලැබිය හැකි සතුට දෙආකාරයි. සාමිස සතුට සහ නිරාමිස සතුට. සාමිස සතුට කියලා කියන්නේ බාහිරින් අපට ලැබෙන දේ. ඇසට ප්‍රියමනාප රූප, කනට ප්‍රියමනාප ශබ්ද, නාසයට ප්‍රියමනාප ආග්‍රහණ, දිවට ප්‍රියමනාප රස, කයට ප්‍රියමනාප ස්පර්ශ සහ සිතට ප්‍රියශීලී අරමුණු. මොනවද සිතට ප්‍රියශීලී අරමුණු? අනිත් අය මට ගරු කරනවා, මගේ කීර්තිය මෙතෙක් පැතිරලා තියෙනවා, මගේ තානාන්තරය මෙහෙමයි, මගේ බලපුලුවන්කාරකම් මෙහෙමයි, මෙතෙක් පිරිස මට අවනතව යටත්ව පවතිනවා, මම අහවල් තත්වයෙන් පවතින්නේ. ඒවා තමයි සිතට ප්‍රිය අරමුණු. මේ විදිහට අපේ ෂඩේන්ද්‍රයන්ට ප්‍රිය අරමුණු පැමිණෙනකොට ඒව නිසා ඇති වෙන සතුට හඳුන්වනවා සාමිස සතුටයි. ඒ විදිහට ඉන්ද්‍රයන්ට ගෝචර වෙන බාහිර කාරණා වලට නතු වීම වෙනුවට අපට ඇතුළතින් අපේ දුර්වලකම් අඩු කරගෙන යහගුණ අවදි කරගෙන අපට සතුට වෙන්නට පුළුවන් නම් ඒ අවස්ථාව තමයි නිරාමිස සතුටයි කියලා හඳුන්වන්නේ. ඒ නිරාමිස සතුට ලබන තැනට අපි අවතීර්ණ වෙන්නට නම්
අර ಗುಣධම් වැඩිම මුලින් කියන ලද ප්‍රාථමික පියවරෙන් ඔබට ගෙනියන්නට අපි උත්සාහ කරනවා. මොකද්ද ප්‍රාථමික පියවර කිව්වේ? මට පව් සිද්ධ වෙන නිසා, මට දුක් විඳින්න සිද්ධ වෙන නිසා මම පව්කම් වලින් වළකිනවා. මට සැප විඳින්න ඕන නිසා, මගේ සසර ගමන සුවපත් කරගන්න ඕන නිසා මම පින්කම් කරනවා, අනුන්ට උදව් කරනවා. ඒ ප්‍රාථමික தත්යෙන් ඔබට ගිහිල්ලා අපි අවම වශයෙන් දෙවැනි පියවරටවත් ගියොත් තමයි අපිට පුළුවන් වෙන්නේ අර කියන නිර්ආමිස සතුට ලබන්න. මොකද්ද දෙවැනි පියවර? දෙවැනි පියවර තමයි මානුෂීය ආකල්පය. ගුණධම් වැඩිම ආත්ම මූලික සංකල්පයකින් අපිට කරන්නත් පුළුවන්. දෙවැනි පියවර තමයි මානුෂීය ආකල්පයකින් කරන්න පුළුවන්. මොකද්ද මානුෂීය ආකල්පය කියන්නේ? මනුෂ්‍යකම ගැන, මනුෂ්‍යත්වය ගැන නිතර සමාජයේ කතා කරනවා. ඒ මනුෂ්‍යත්වයේ මූලිකම ගුණය තමයි, පදනම තමයි මා පමණක් නෙවෙයි අන් අයත් හොඳින් ඉන්නට ඕන. මගේ ශක්ති ප්‍රමාණයෙන් අන් අයගේ යහපත වෙනුවෙන් මා කටයුතු කරන්නට ඕන කියන මෙන්න මේ ආකල්පය තමයි මූලික මනුෂ්‍ය ධර්මය. අපි පෙර දින මේ මැතිනිය අභාවය પ્રાપ્ત වෙලා කරපු දේශනාවේදී මේ කරුණු යම් ප්‍රමාණයකට සිහිපත් කළා. ලෝකේ තිරස්චීන ධර්මය සහ මනුෂ්‍ය ධර්මය අතර තියෙන වෙනස වෙන්නේ. තිරස්චීන ධර්මයේ ස්වභාවය තමයි තිරිසන් ලෝකේ බලවතා රැකෙනවා දුබලය ගොදුරු කරගෙන. එහෙම නැත්නම් දුබලය නසා දමල ප්‍රබලය රැකෙනවා. යම් සතුන් රැළක දුර්වල සතුන් ඉන්නවා නම් එක්කෝ ඒ අය ගොදුරු කරගන්නවා නැත්නම් මරා දානවා. ප්‍රබලයා තමයි රැකෙන්නේ. එතකොට දුබලයා නැසෙන ප්‍රබලයා රැකෙන ධර්මතාවය කැලෑ නීතියයි. එහෙම නැත්නම් තිරස්චීන ධර්මයේ තුල ප්‍රකට වෙන ගුණය. මනුෂ්‍ය ධර්මයේ එහෙම නෙමෙයි. ප්‍රබලත්වය ඇති වෙන්න දුබලයා රැකීම මගේ යුතුයකමක්, මගේ වගකීමක් කියලා දකින්නට පුළුවන් නම් ඒක තමයි මනුෂ්‍ය ධර්මයේ තියෙන විශේෂය. එතකොට එහෙම කරන්න පුළුවන් වෙන්නේ මා පමණක් නෙමෙයි අන් අයත් හොඳින් ඉන්නට ඕන. මගේ ශක්ති ප්‍රමාණයෙන් අනුන් රකින්නට, අනුන්ට යහපත කරන්නට මම ක්‍රියාත්මක වෙන්න ඕන කියන මේ ආකල්පය. එතකොට ඒ ආකල්පය අවංකව තමන්ගේ సంతාණයෙන් මතුවෙනකොට ඒ තනත්තත් ප්‍රාණඝාතයෙන් වළකිනවා. දැන් අර මුලින් කිව්ව කෙනත් ප්‍රාණඝාතයෙන් වැළකුණා. හැබැයි එතනත්ත වැළකුනේ සතා මැරෙනවද නැද්ද කියන එක මට අදාළ නැහැ. හැබැයි සතා මැරුවොත් මට ප්‍රශ්නයක් ඇති වෙනවා. මම අමතර ප්‍රශ්නයක් ඇති කරගන්න නැති වෙන්නට නම් සතා මැරීමෙන් වළකින්නට ඕන. එතන කරුණාවක්, මෛත්‍රියක්, එහෙම නැත්නම් ගුණයක්, සත්පුරුෂකමක්, මනුෂ්‍යකමක් නෙමෙයි එතන පවතින්නේ. මම, මට, මගේ කියන ආත්ම මූලික සංකල්පය නිසා තමන් දුක් විඳීමෙන් වළකින්නට, තමන් අයහපතින් වළකිනවා. හැබැයි මේ දෙවනි පියවරට එනකොට අපි ප්‍රාණඝාතයෙන් වළකින්නේ මට පව් සිද්ධ වෙන එකෙන් මට පව් සිද්ධ වීමෙන් වළකින්නට කියන පටුආකල්පෙන් පමණක් නෙවෙයි හැම සතෙක්ම ජීවත් වෙන්න කැමති, හැම සතෙක්ම මරණයට බියයි. තමන් උපමා කොටගෙන තමන් මරණයට බියයි, ජීවිතයට කැමති. අන්නේ සත්‍යයත් එහෙමයි. ඒ නිසා ඒ සතුන්ගේ දිවි රැකිය යුතුයි කියන අදහස ඒ තනත්තා තුළ අනුක්‍රමයෙන් මතුවෙන්නට පටන් ගන්නවා. තමන් සුවසේ ජීවත් වෙන්න කැමති, අන්නේ සත්‍යයත් සුවසේ ජීවත් වෙන්න කැමති. ඒ සඳහා මට කළ හැකි සහයෝගයක් මම ලබා දෙනවා. මේ කාරණා ටික අපි සිහිපත් කළේ ඉන්ද්‍රදාස හෙට්ටිආරච්චි මහත්මයා බොහෝ අවස්ථාවල එතුමාගේ නිලතල රැක ගන්නටවත්, තනතුරු රැක ගන්නටවත්, එහෙම නැත්නම් අන් අයගේ කීර්තිය ප්‍රසාදය රැක ගන්නටවත් කියන විදිහේ පටුආකල්පයකට එහා ගිය මානුෂීය හැඟීමකින් මේ සමාජයට කරන්න පුළුවන් යහපතක් මගේ ශක්ති ප්‍රමාණයෙන් කරන්නට ඕන. මේ ශාසනය රැකගන්න, භික්ෂුන් වහන්සේලා රැකගන්න,
උන්වහන්සේලාගේ අධ්‍යාපනයේ ධම්ම අධ්‍යාපනයේ නගා සිටුවන් කල හැකි දේ කරන්නට ඕන කියන ලොකු හැඟීමකින් යුක්තව එතුමා කටයුතු කරන්නට උත්සාහවත් වුණා. එනිසායි යම් කෙනෙකුට පුළුවන් වෙන්නේ ආත්ම තෘප්තියක් ඇතිව තමන්ගේ ජීවිතය අවසන් කරන්න. අනිත් අය කවර ආකාරයෙන් දැක්කත් අනිත් අය කවර ආකාරයෙන් ප්‍රශංසා කළත් නිග්‍රහ කළත් ඒක අන් අයගේ කාර්යයක්. තමන්ට වැදගත් වෙන්නේ තමන් ගැන අවංකව සිතන දේ කුමක්ද? තමන්ට තමන් පිළිබඳව තියෙන ඇගීම කුමක්ද කියන කාරණය. එතනට එන්න නම් අවම වශයෙන් අපි මේ ආත්ම මූලික සංකල්පයෙන් මානුෂීය ආකල්පයේ වෙත අපේ මනස පුරුදු කරන්නට ඕන, පුහුණු කරන්නට ඕන. එතන තමයි කරුණාව වැඩෙන්නේ, එතන තමයි මෛත්‍රිය වැඩෙන්නේ, එතන තමයි මුදිතාව වැඩෙන්නේ, එතන තමයි පරෝපකාරය වැඩෙන්නේ, එතන තමයි පරිත්‍යාගශීලීත්වය වැඩෙන්නේ, එතන තමයි සීලේ ගුණය වැඩෙන්නේ. මේ සියලු මනුෂ්‍ය ධර්මයන් අවදි වෙන්නේ මේ මානුෂීය ආකල්පය අපි තුල අනුක්‍රමයෙන් වැඩෙන ප්‍රමාණයට. නමුත් අද සමාජය තුල අපි බොහෝ කොට දකින්නේ තමන් තුළ ඒ බඳු ගුණයක් වැඩෙනවද නැද්ද කියන කාරණයට වඩා සෑම විටම අන් අයට තමන් ගුණවතෙක්ය, තමන් සිල්වතෙක්ය, තමන් මෙබඳු කෙනෙක් කියලා අගවන්නට, අන් අයගේ ගෞරවයේ ප්‍රසාදය ලබන්නට වෑයම් කරනවා විනා ගිහියන් පමණක් නෙවෙයි. ඇතම් භික්ෂුන් වහන්සේලා පවා අද එබඳු වංචනික මානසික තත්වයක් ප්‍රගුණ කරමින් ඇතුළත ගුණධම් වැඩෙනවද නැද්ද කියන කතාව පසකින් තබලා අන් අය තමන් අගය කරනවද නැද්ද කියන කාරණය මත පමණක් දිවි පවත්වන්නට වෑයම් කරමින් පවතී. ඒ බඳු සමාජයක මෙබඳු මනුෂ්‍යයන් වචනේ පරිසමාප්තාර්ථයෙන්ම සැබෑ මනුෂ්‍ය ධර්ම අවදි කරන්නට, දියුණු කරන්නට උත්සාහවත් වුණු සත්පුරුෂයන් හැටියට අගය කරන්නට පුළුවන් ඉන්ද්‍රදාස හෙට්ටිආරච්චි මැතිතුමන් වැනි සුවිශේෂ මිනිසෙක්. ඒ නිසා එතුමාට ගෞරවයක් හැටියට, මොකද එතුමා දීර්ඝ කාලයක් මුළුල්ලේ විවිධ අවස්ථාවල අපට ඇසුරු කරන්නට අවස්ථාව ලැබුණා. ඒ නිසා එතුමාට ගෞරවයක් හැටියටයි මේ කාරණා කිහිපය අපි මූලික වශයෙන් සිහිපත් කරන්නට යෙදුනේ. ඉතින් දූ දරුවන් හැටියට දරුවන්ට පුළුවන් උපරිමය ඒ මව්පියන්ට කළ යුතු සත්කාර සම්මාන සිද්ධ කළා. මාතෘ පිතෘ උපස්ථානය කියලා කියන්නේ හුදෙක් කන්නාදින්න, ඉන්න හිටින්න පහසුකම් සැලසීම පමණක් නෙවෙයි. ජීවිතයේ වෘද්ධ සමය වෙනකොට හිත සතුටින් සද්ධා, සීල, ත්‍යාග, ප්‍රඥා කියන මේ ගුණ දියුණු කරගන්නට උපකාර කිරීමයි. ඉතින් ඉන්ද්‍රදාස හෙට්ටිආරච්චි මැතිතුමන්ට එතුමා සාංශාරිකව දියුණු කරගත්තු සද්ධාාවක්, සීලයක්, පරිත්‍යාගශීලී බවක්, ප්‍රඥාවක් එතුමන්ට තිබුණා. ඒවා දියුණු කරගන්න, වඩාත් වර්ධනය කරගන්නට දරුවන් හැටියට අනුග්‍රහ දක්වලා මව්පිය උපස්ථානයේ සිදු කරලා එතුමන්ගේ අභාවයෙන් තෙමසක් ගත වෙන අවස්ථාවේ මේ ධර්ම දේශනාව පවත්වලා හෙට දවසේ පින්කම් සිද්ධ කරලා බලාපොරොත්තු වෙන්නේ කෘතවේදීව සත්පුරුෂ දරුවන් හැටියට Tamanට කරන්න පුළුවන් උපරිම යුතුයකම සිද්ධ කරන්නට. ඒ අනුව අද සවස් කාලයේ මේ හැම දිනාටම ආරාධනා කරලා හැම දිනාම මේ රැස්ව සිටින්නේ ටික වෙලාවක් ධර්ම ශ්‍රවණය කරන්න. ඉතින් අද ධර්ම දේශනාව සම්බන්ධව අපේ වෛද්‍ය මන්තින්ද මැතිතුමන් විශේෂයෙන් අපෙන් ඉල්ලා සිටියේ හාමුදුරනේ තාත්තා ඉන්න තාක්කල් අන් අය සතුටින් තියන්න, සුවෙන් තියන්න එතුමා හැම විටම කැප වුණා, උත්සාහ කළා. ඒ නිසා මිනිසුන්ට සතුටින් සුවෙන් ජීවත් වෙන්නට පුළුවන් විදිහේ දේශනාවක් කරන්න කියලායි අපට ආරාධනා කළේ. ඒ නිසා අපි කල්පනා කළා දෛනික ජීවිතේ මානසික ආතතිය සමනය කරගෙන සතුටින් සැහැල්ලුවෙන් ජීවත් වීම සඳහා බුදුරජාණන් වහන්සේ දේශනා කළ වටිනා සූත්‍ර දේශනාවක් අද ධර්ම දේශනාව සඳහා පාදක කොට ගන්නට. අංගුත්තර නිකායේ කරුණු දෙකකින් දක්වලා තියෙන සූත්‍ර දේශනාවන් අතර තථාගතයන් වහන්සේ දේශනා කරනවා වේමේ භික්කවේ පණ්ඩිතා මහණෙනි ලෝකේ ඥානවන්තයෝ දෙදෙනෙක් සිටිනවා. කතමේ ද්වේ කවුද ඥානවන්තයෝ දෙදෙනා යෝච අනාගතං භාරං නවහති යෝච ආගතං භාරං වහති.
ඉමේකෝ භික්කවේ ද්වේ පණ්ඩිතා. මහණෙනි ඥානවන්තයෝ දෙදෙනෙක් සිටිනවා. එහෙම නැත්නම් ඥානවන්තයෙකුගේ ගති ලක්ෂණ ගුණාංග දෙකක් තියෙනවා. මොනවද ඒ දෙක? යෝච අනාගතං භාරං නවහති. නොපැමිණි බර නොදරා සිටින්නට පුළුවන්ද? ඒක ඥානවන්තයෙකුගේ ලක්ෂණය. දෙවැනි කාරණේ තමයි යෝච ආගතං භාරං වහති. යමෙකුට පැමිණි බරට ඔරොත්තු දෙන්නට පුළුවන්ද? ඒක ඥානවන්තයෙකුගේ ලක්ෂණය. මෙන්න මේ ගති ලක්ෂණ දෙක නුවණැත්තන්ගේ ලක්ෂණයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. පළවෙනි කාරණය අනාගතං භාරං නවහති. නොපැමිණි බර නොදරා සිටින. මොනවද නොපැමිණි බර කියලා කියන්නේ? තාම සිදු නොවුණු දේවල්, ඒ වගේම ඉක්ම ගිය දේවල් නොපැමිණි දේවල් හැටියට ඇයිද හඳුන්වන්නේ? වර්තමාන මොහොතට මේ අවස්ථාවට මෙතනදී කරන කාර්යයට අදාළ නොවන හැම දෙයක්ම අහක තියෙන බර කරගහ ගැනීම. ඒ නිසා අපි යමක් තවම සිද්ධ වෙලා නැතිනම් ඒ සිදු නොවුණු දේ පිළිබඳව වික්ෂිප්ත නොවි පවතින්නට පුළුවන් හැකියාව ඥානවන්ත භවයේ ලක්ෂණය. එතකොට දෙවැනි කාරණේ තමයි පැමිණි දෙයට ඔරොත්තු දෙන්නට පුළුවන් වෙන්නට. ඒ පැමිණි බර දරන්නට පුළුවන් බවත් ඥානවන්තයෙකුගේ ලක්ෂණයක් හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මොකද්ද නොපැමිණි බර නොදරනවා කියලා කියන්නේ? පිනතුනේ හෙට දවසේ කරන්නට තියෙන දේ අද දවසේ කල්පනා කරලා සැලසුම් කරන්න ඕන. ලබන සතියේ කරන්න තියෙන දේ මේ සතියේ හිතලා බලලා සැලසුම් කරන්නට ඕන. එහෙම නැත්නම් අපට අනාගතය ජය ගන්නට පුළුවන් කමක් නැහැ. බෞද්ධයෙක් හැටියට අපි මේ ජීවිතේ පමණක් නෙවෙයි නිවන් දකින්න තෙක් සසර ගමන පවා සැලසුම් කරගෙන කලබනාකරණය කරගන්නට ඕන. නමුත් අපි සිහිය තබා ගන්නට ඕන කාරණේ තමයි තාම නොපැමිණි කාරණා සැලසුම් කිරීම විනා මුක්ති විඳීම යෝග්‍ය නැහැ කියන. ඒ කියන්නේ හෙට දවසේ යම් ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක निराකරණය කරගන්නට අවශ්‍ය කරුණු සැලසුම් කරගන්නට ඕන. හැබැයි හෙට දවසේ සිද්ධ වෙන්නට යන ප්‍රශ්නේ පිළිබඳව අද දවසේ මම භුක්ති විඳින්නට ගියොත් රාත්‍රී නිින්දක් නැතුව පීඩා විඳින්නටයි සිද්ධ වෙන්නේ. එතකොට හෙට දවසේ දුක් විඳිනවා, අද දවසේ දුක් විඳිනවා. කොමක් නිසාද? නොපැමිණි බර කරපින්නා ගැනීම නිසා. එනිසා මානසික ආතතිය ඇති වෙන්නට ප්‍රධානම හේතුවක් තමයි වැඩ වැඩි වීම, ඒ වගේම යුතුයකම් වගකීම් වලින් බැඳීම කියන කාරණා පමණක් නෙමෙයි, ඒවා දිහා අපි බලන විදිහ, ඒවා දිහා අපි කල්පනා කරන ආකාරය, ඒ කල්පනා කරන විදිහ, බලන විදිහ අනුව තමයි අපි ඒක බරක් හැටියට ගන්නවද, අපි ඒක සැහැල්ලුවෙන් ගන්නවද කියලා තීරණය. අපි පැවිදි වෙච්ච මුල් කාලේ අපිට එක්තරා අදහසක් තිබුණා, ප්‍රාර්ථනාවක් හැටියට අපි ඒක සිද්ධ කළා. පැවිද්දෙක් හැටියට කරදරයක් නැතුව, පීඩාවක් නැතුව, ප්‍රශ්නයක් නැතුව සුවසේ මහානදම් පුරන්න මට ලැබෙනවා නම් හොඳයි කියන අදහසක් අපට ඇති වුණා. ඒ අදහසත් එක්කලා මම පින්කම් කර කර ප්‍රාර්ථනා කරන්න පටන් ගත්තා. ප්‍රශ්නයක් නැතිව, ගැටලුවක් නැතුව, අරුබුදයක් නැතිව මට සුවසේ මහානදම් පුරන්න ශක්තිය ලැබේවා. මේ සිතුවිල්ල මට හිතුනේ ඊටාම හොඳ අහිංසක ප්‍රාර්ථනාවක් හැටියට. ඒක කාටවත් අනර්ථකාරී ප්‍රාර්ථනාවක් නෙමෙයි. ඒක ඊටා සත්භාවයෙන් කරන ලද ප්‍රාර්ථනාවක්. එහෙමයි මට හිතුනේ. නමුත් ඒ ප්‍රාර්ථනාව ටික කාලයක් කරගෙන යනකොට පැය 24ේම මානසික පීඩා විඳින කාල පරිච්ඡේදයක් අත්දකින්නට ලැබුණා. එහෙම නැවත නැවත චිත්ත පීඩා ඇති වෙනකොට නැවත නැවතත් අපි කල්පනා කරලා බැලුවා, ඇයි එහෙම වෙන්නේ? මම මෙච්චර පින්කම් කරලා ප්‍රාර්ථනා කරලා ඇයි මට මෙහෙම අර්බුද මතුවෙන්නේ? එහෙම කල්පනා කළාට එකවර පැහැදිලි පිළිතුරක් ලැබුණේ නැහැ. සෑහෙන දවසක් නැවත නැවත කල්පනා කරනකොටයි
මට නිවැරදි පිළිතුරක් ලැබුණේ. මොකක්ද පිළිතුර? මගේ ප්‍රාර්ථනාව තමයි මේ මානසික වියවුල ඇති කරන්නේ. මොකක්ද ප්‍රාර්ථනාව? ප්‍රශ්න ගැටලු අර්බුද චිත්ත පීඩා ඇති නොවි සුවසේ මහානදම් පුරන්න ඉඩ ලැබේවා. ඉතින් මොකක්ද ඒක ඇති වැරද්ද? කිසිදු වරදක් පෙරෙන්නේ නමුත් සිද්ධ වෙන වරද තමයි ලෝකයට ඔරොත්තු දෙන්නට පුළුවන් මානසික ප්‍රතිශක්තිය අනුක්‍රමයෙන් හීන වෙනවා අපට නොදැනුවත්ව. එතකොට වෙනදා මම දුක් විඳින්නේ ප්‍රශ්නයක් ආවහම විතරයි. මට ප්‍රශ්නයක් ඇති නොවේවා කියලා හිතනකොට එහෙම ප්‍රාර්ථනා කරනකොට හෙට ප්‍රශ්නයක් ඇති වෙයි කියලා හිතද්දි මම අද දුක් විඳිනවා. ලබන සතියේ ප්‍රශ්නයක් ඇති වෙයි කියලා හිතනකොට මම මේ සතියේ දුක් විඳිනවා. ලබන අවුරුද්දේ මට ප්‍රශ්නයක් ඇති වෙයි කියලා හිතනකොට මේ අවුරුද්දෙම මම පීඩාවෙන් ජීවත් වෙනවා. ඉතින් ඒ වගේ කාරණා කීපයක් මතුවනහම මුළු දවස මුළුල්ලෙම මුළු සතිය මුළුල්ලෙම මුළු වසර මුළුල්ලෙම මම ඉන්නේ සිත් ඇවුලෙන් අසහනයි. ඒ කාරණේ වැටහුණාට පස්සේ මගේ ප්‍රාර්ථනාව මම වෙනස් කළා. ඒ ප්‍රාර්ථනාව මම නැවැත්තුවා. තව ටිකක් ගැඹුරට කල්පනා කරනකොට මට සිහිපත් වුණා සැබවින්ම මේ ප්‍රාර්ථනාව මොනතරම් අඥාන ප්‍රාර්ථනාවක්. ඇයි? ලෝකේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා හැම කෙනෙකුටම අත්විඳින්නට සිද්ධ වෙන ලෝක ධර්ම 8ක් තියෙනවා. ලාභ, අලාභ, යස අයස, ප්‍රශංසා නින්දා, සැප දුක. දැන් මේවෙන් 4ක් අපි කැමති ඒවා. ලාභ, යස, ප්‍රශංසා, සැප. 4ක් අපි අකමැති ඒවා. අලාභ, අයස, නින්දා, දුක. දැන් මගේ ප්‍රාර්ථනාවේ තේරුම මොකද්ද? මේ ලෝක ධර්ම 8න් මම කැමති 4 විතරක් මට ලැබේවා. අකමැති 4 නොලැබේවා. වචන ටික වෙනස් වුණාට ඒ ප්‍රාර්ථනාවේ අර්ථය එකයි. දුක, පීඩාව, අපහසුව, චිත්ත පීඩා ඒ මොකුත් දෙන්න එපා. සුවසේ මම බලාපොරොත්තු වෙන හැටියට කටයුතු කරන්න ලැබේවා. එතකොට මේක පින්කමක් කරලා නෙමෙයි බුදුහාමුදුරුවන්ගේ දෙපතුල අල්ලලා ප්‍රාර්ථනා කළත් ඒ පැතුම ඉටු විය හැකි ප්‍රාර්ථනාවක් නෙමෙයි. ඇයි? ලෝකෙන් අඩක් පමණක් මට යථාර්ථයේ බවට පත් වෙලා ඉතිරි අඩ මට හමු නොවේවා. මට මුණ නොගැසේවා. ඒ පැතුම ලෝකයේ තුල සඵල වෙන්නට පුළුවන් ප්‍රාර්ථනාවක් නෙමෙයි. ඊටාම දුර්වල අඥාන ප්‍රාර්ථනාවක්. ඒ අඥාන ප්‍රාර්ථනාව අහිංසකයි වගේ පෙනුණා කාටවත් අනතුරක් නැති නිසා. නමුත් ඒ පැතුම නිසාම නොපැමිණි බොහෝ දේ මනසින් භුක්ති විඳිනවා පමණක් නෙවෙයි අපට නොදැනුවත්වම මනසේ ඔරොත්තු දීමේ ශක්තිය අනුක්‍රමයෙන් ක්ෂය වෙනවා. දැන් කොරෝනා රෝගය මාරාන්තික වුණා කොරෝනා වෛරසය. නමුත් කොරෝනා වෛරසය වැළඳුණු හැමදෙනාම මිය ගියේ නැහැ. කුමක් නිසාද? එක්ක ප්‍රතිශක්තිය තිබුණු නිසා නැත්නම් ප්‍රතිශක්තිය ගොඩනගාගත්තු නිසා. ඒකට ප්‍රතිශක්තිය බලවත් නම් වෛරසය මිය යනවා. ප්‍රතිශක්තිය දුබල වෙලා වෛරසය බලවත් නම් පුද්ගලයා මිය යනවා. එතකොට ප්‍රතිශක්තිය ගොඩනගෙන්නේ නිකම්ම නෙමෙයි ඊට අවශ්‍ය ප්‍රමාණයට ඔරොත්තු දීමේ ශක්තිය ගොඩනගෙන්නේ ඒ විස බීජ වෛරස් වලට නිරාවරණය වීම තුලින්මයි. ඒ නිසා සමහර රටවල කුඩා දරුවන්ට බෝ වෙන රෝග වැළඳෙනකොට තමන්ගේ දරුවොත් ගෙනihin එතනින් තියනවා අර රෝගය වැළඳෙන. කුමක් සඳහාද? රෝගයේ වෛරසයේ විස බීජයේ ශරීරයට ඇතුල් වුණාම තමයි ඒකට ඔරොත්තු දෙන්නට අවශ්‍ය ප්‍රතිශක්තිය ශරීරය තුල නිර්මාණය වෙන්නේ. අන්න ඒ වගේ දුක, පීඩාව, අපහසුව, අලාභ, අයස, නිന്ദා මෙබඳු ලෝකේ කටුක දේවල් වලට අපේ ජීවිතයේ අත්දැකීම් හැටියට ඒවා ලැබෙන්න තමයි අපේ මනස ශක්තිමත් වෙන්නේ දේවල් වලට ඔරොත්තු දෙන්න. නමුත් මගේ ප්‍රාර්ථනාව උනේ මොකක්ද? ඒ කිසිවක් මට නොලැබේවා කියන අදහස, ඒ පැතුම නැවත සිද්ධ කරන්න නොදැනුවත්වම අර කායික ප්‍රතිශක්තිය පිරිහෙන්නාසේ මානසික ප්‍රතිශක්තිය ඇද වෙනවා. කායික ප්‍රතිශක්තිය පිරිහෙනවා කියලා කියන්නේ අපි දන්න එක්තරා වෛද්‍යවරයෙක් හිටියා අපේ හිතවතෙක්. එතුමාට එකම පුතෙක් හිටියා.
ඒ පුතාට තියෙන ආදරය නිසා ඒ වෛද්‍යවරයා සෙල්ලම් කරන්න වැලි ටික පවා ඩෙටෝල් දාලා හොදලා තමයි දුන්නේ. අන්තිමට ඒ දරුවා දුවපැන ඇවිදින වයස වෙනකොට හැම විටම ආසාත්මිකතාව. කිවිසුම් යනවා, සෙම ඇවිස්සෙනවා, කැස්ස හැදෙනවා, තැන් තැන් වල ඉදිමෙනවා, පළු දානවා, හුස්ම හිර වෙනවා. ඇයි පරිසරයට ඔරොත්තු දීමේ ප්‍රතිශක්තිය නැහැ. ඒ ප්‍රතිශක්තිය නැති වෙලා තියෙන්නේ. ඇයි වෛරස් විස බීජ වලින් ਸਰව සම්පූර්ණයෙන් මුදවලා තියන්නට කල්පනා කරනකොට ප්‍රතිශක්තිය ගොඩ නැගෙන්නේ නැහැ. ඒ දේම අපේ මනසට සිද්ධ වෙනවා. කරදර දුක්ඛම් කටළු පීඩා නොපැමිණේවා. මේ මෙසේ නොවේවා, මෙසේ වේවා කියලා අපි කැමති විදිහට පමණක් ලෝකේ දේවල් සිදුවිය යුතුයි. අකමැති දේවල් නොවිය යුතුයි කියලා අපි යම්තාක් සිතනවද ප්‍රාර්ථනා කරනවද ඒ ප්‍රාර්ථනාවෙන් ලෝකේ කන පිට හැරෙන්නේ නැහැ. අෂ්ටලෝක ධර්මයෙන් හතරක් විතරක් කැමැති හතර විතරක් ලැබිලා අකමැති හතර යටපත් වෙන්නේ නැහැ. ඒ ප්‍රාර්ථනාවෙන් ඒ අපේක්ෂාවෙන් සිද්ධ වෙන එකම හානිය ලෝකෙට ඔරොත්තු දීමේ ශක්තිය මනසින් ගිලිහීම පමණයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම්කිසි කෙනෙක් තවම නොපැමිණි දේවල් මේක මෙහෙම වෙන්න එපා මෙහෙම වුණොත් නම් මෙහෙමයි කියලා තවම සිද්ධ නොවුණු දේවල් හිත හිතා භුක්ති විඳින්නට යාම යෝග්‍ය නැහැ. ඒ වගේම පැමිණි දේ පිළිබඳව මේක නම් මට දරන්න බෑ කියලා මගහැර යාමත් සුදුසු නැහැ. යමෙක් එළඹි කාරණයෙන් මගහැර යනවා නම් ඒ තනත්තා තුළ ශක්තිය අවදි වෙන්නේ නැහැ. යමෙක් නොපැමිණි කාරණේ භුක්ති විඳිනවා නම් ඒ තනත්තා මානසිකව දුර්වලව ඇද වැටෙනවා. ඒ නිසා එතනම අනෙක් සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ද්වේමේ භික්කවේ බාලා මහණෙනි අඥාන පුද්ගලයෝ දෙදෙනෙක් සිටිනවා. කවුද දෙදෙනා? යෝච අනාගතං භාරං වහති යෝච ආගතං භාරං නවහති. නොපැමිණි බර දරනවා, පැමිණි බර දරන්නට මනස පුහුණු කරන්නේ නැහැ. තාම සිද්ධ වෙලා නැති දේවල් හිතලා කල්පනා කරලා ඒ ප්‍රශ්න දැම්ම තියා භුක්ති විඳිනවා. එහෙම නැත්නම් ඉක්ම ගිය දේවල්, අනවශ්‍ය දේවල්, නොයදගත් දේවල් ඒව අරගෙන මනසින් පීඩා විඳිනවා. ඒතකොට එහෙම කරන්නේ ඇයිද? එහි ඇති අවශ්‍යතාවය හේතුඵල වශයෙන් සිහිනුවණින් කල්පනා කරන්නේ නැති නිසා. ඒක අඥානකම. ඒ වගේම මේ මොහොතේ යමක් එළඹෙනවා නම් ඒ එළඹි සියල්ල අපට කරන්නට බැරි වෙන්න පුළුවන්. හැබැයි අපට යම් ප්‍රමාණයකට ඒ සඳහා ඔරොත්තු දීමේ ශක්තිය ඇති කරගන්නට පුළුවන්. ඒ හැකියාව අපි තුල මතු කරන්නට නම් ඒ එන අභියෝගයට මුහුණ දෙන්නට වෑයම් කරන්න. අභියෝග කියලා කියන්නේ මෑතකදී අපි දේශනයක් කරන්නට ඕන වෙලා ඇත්තටම ඒ අවස්ථාවේ තමයි මමත් ඒ වචනේ මොකක්ද කියලා ටිකක් සෙව්වේ. අභියෝග කියලා කියන්නේ pāli වචනය. අභියෝග කියන්නේ යෝග කියන්නේ යෙදීම. අභියෝග කියලා කියන්නේ විශේෂයෙන් යෙදීම. ඒ කියන්නේ දැනට අපි ළඟ තියෙන දැනුම, හැකියාව, කුසලතාවය, ආකල්ප වලින් පමණක් ඒ අවස්ථාවට යෙදෙන්න බෑ. ඒවා ප්‍රමාණවත් නැහැ. අභියෝගයක් කියලා කියන්නේ දැනට තියෙන දැනුමට වඩා, දැනට තියෙන හැකියාවට වඩා, දැනට තියෙන ශක්තියට වඩා විශේෂ වූ තත්වයකින් එහි යෙදෙන්නට ඕන. අන්න ඒ බඳු අවස්ථා තමයි අභියෝග කියලා. එතකොට මේ විශේෂ ආකාරයෙන් යෙදෙනකොට තමයි අපේ ශක්තිය අවදි වෙන්නේ. අපේ ශක්තිය අවදි වෙන්නට නම් අපි අතිරේක උත්සාහයකින් ක්‍රියාත්මක වෙන්නට ඕන. උදාහරණයක් හැටියට ගත්තොත් උසපනිනවා සහ උඩපනිනවා කියන දෙකේ වෙනස මොකක්ද? උඩපනිනවා කියලා කියන්නේ අපට පනින්න පුළුවන් සීමාව ඇතුළත අපි උඩ පනින එකයි. උසපනිනවා කියන්නේ උඩ පනින්න පුළුවන් උපරිම මට්ටමින් අපි බාධකයක් තියලා ලණුවක් හරි ලීදණ්ඩක් හරි තියලා ඒක තමයි අපට උඩ පනින්න පුළුවන් උපරිම ප්‍රමාණය. ඒ උපරිම ප්‍රමාණය සනිටුහන් කරලා ඊට වඩා පොඩ්ඩක් ඉහළට පනින්නට බෑ. අන්න එතකොටයි අභියෝග විශේෂයෙන් යෙදෙනවා. දැනට තියෙන හැකියාව නෙමෙයි ඒ හැකියාව අවදි කරලා යෙදෙනවා. අන්න එතකොටයි හැකියාව අවදි වෙන්නේ, මතු වෙන්නේ, සක්‍රිය වෙන්නට පටන් ගන්නවා.
අපි ළඟ තියෙන ගුණධර්ම, මනුෂ්‍ය ධර්ම, කරුණාව, මෛත්‍රිය මේ සෑම දෙයක්ම වැඩෙන්නේ අන්න ඒ විදිහට විශේෂ යෙදීමකදී පමණයි. අපි ඒවා විශේෂයෙන් යොදවන්නේ නැතිනම් දැන් සමහරු කියන්නේ හාමුදුරනේ ඉතින් ඉවසීමට සීමාවක් තියෙනවනේ අපටත් ඉවසන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා. ඉවසීමේ සීමාවක් අපි කාටත් තියෙනවා. මටත් තියෙනවා. ඒ ඉවසීමේ සීමාව කියන්නේ මොකක්ද? සසරේ අපි මෙතෙක් පුරුදු කරගෙන තියෙන ප්‍රමාණය. ඒ ප්‍රමාණය ඇතිනම් අපිට නොසලී ඉන්න පුළුවන් වෙන්න ඕනනේ. එතකොට අපි යම් යම් කරුණු වලදී සැලෙන්නේ, ගැටෙන්නේ, හැපෙන්නේ, ඔරොත්තු දෙන්නේ නැත්තේ කුමක් නිසාද? ඒ ඉවසීමේ සීමාව ප්‍රමාණවත් නැති නිසා. එහෙනම් මොකද්ද කළ යුත්තේ? සීමාව පුළුල් කරන්නට. මිනිස්සුන්ට තමන්ගේ වත්තේ තියෙන වැටින් එහාට තල්ලු කරලා එහා පැත්තේ ඉඩම අල්ල ගන්නට වැටමායින් පුළුල් කර ගන්නට සිහි බුද්ධිය තියෙනවා. අනිත් කෙනාට පෙස්සමක් ගහලා අනිත් මිනිස්සයාගේ තනතුර නැති කරලා හරි තමන්ගේ තනතුර ඉහළට දාගන්න සිහි බුද්ධිය තියෙනවා. ඒ වගේම තමන්ට ලැබෙන ලාභ ලෝභ වැඩි කරගන්න වංචනික දේවල් කරලා හරි ඒව වැඩි කරගන්න සිහි බුද්ධිය තියෙනවා. හැබැයි ඉවසීම කරුණා මෛත්‍රිය ගැන කතා ඒවට සීමාවක් තියෙනවා. එච්චර තමයි සීමාව. ඊට එහා කරන්න බෑ. එතකොට ඒව පොඩ්ඩක් වැඩි කරගන්න ඕන කියන ආකල්පයක් තමන්ගේ මනස තුල නැතිනම් ඒ තනත්තා ගුණදහම් තුලින් වැඩෙන්නේ නැහැ. හැකියාවන් තුලින් වැඩෙන්නේ නැහැ. ඒ නිසා හැම විටම පැමිණි දෙයට ඔරොත්තු දෙන්න බැරි නම් ඇයි ඒකට අවශ්‍ය තරම් පුහුණු වෙලා නැහැ. ඉවසන්න ඕන තන ඉවසන්න බැරි නම් ඇයි ඉවසන්න බැරි? සසරේ පමණ ඉවසීම පුහුණු කරලා නැහැ. පරිත්‍යාගය ඕන තැනට අවශ්‍ය තරම් පරිත්‍යාගශීලී හැඟීම් මතුවෙන්නේ නැත්තම් ඒ මොකක් නිසාද? ඒ ප්‍රමාණයට පරිත්‍යාගය පුරුදු කරලා නැහැ. අපිට මෙත් වඩන්න පුළුවන් හිතවත් පුද්ගලයාට විතරනම් මට මොකක් හරි හානියක් කරපු විරුද්ධව වචනයක් කියපු මිනිස්සයා මතක් වෙනකොට මගේ මෙත් සිත ගිලිහිලා යනවා නම් නෑ ඒ මිනිහට ඕනේ නෑ අනිත් අයට විතරක් මෛත්‍රී වඩනවා දැනට ඔහොම ඇති කියලා හිතෙනවා නම් ඒ මොකද්ද? ඒ මගේ මෙත්තාවේ සීමාව. ඒ සීමාව තව එහාට පුළුල් කරන්නට අපි මේ ජීවිතේ උත්සාහ කරන්නේ නැතිනම් මේ ලබාගත්තු මනුෂ්‍ය ජීවිතේ ආපු හැටියටම නික්ම යන්නටයි සිද්ධ වෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ජීවිතේ පැමිණෙන අභියෝග තුලදී තමයි අපි සවිමත් වෙන්නේ, අපි බලවත් වෙන්නේ, අපේ ගුණය නුවණ සියල්ලක් වැඩි දියුණු කරගන්නට තියෙන අවස්ථාව, අපේ ශක්තිය අවදි කරගන්නට තියෙන අවස්ථාව ඒ බඳු අභියෝගයක් පැමිණෙන අවස්ථාව. ඒ අභියෝගයට මුහුණ නොදී අපි පලා යන්නට උත්සාහ කරනවා නම්, හැකිලෙන්නට උත්සාහ කරනවා නම් ඒක තමයි අපේ පරිහානිය, අපේ ප්‍රතිශක්තිය දුබල වෙන තැන. ඒ නිසා තථාගතයන් වහන්සේ දේශනා කරන ඥානවන්තයෙක් නම් ඒ තනත්තා දක්ෂ වෙනවා කුමකටද? නොපැමිණි බර නොදරා සිටින්නට. අනවශ්‍ය දේවල් කරගහගන්නේ නැහැ. අදාළ නැති දේවල් කරපින්න ගන්නෙ නැහැ. වැඩකට නැති දේවල් වලට සිත දුබල කරගන්නේ නැහැ. කල යුතු දේ නිවැරදිව කරන්නට, එළඹි දේ කරන්නට හැම විටම ක්‍රියාත්මක වෙනවා. එහෙම වෙනකොට ඒ තනත්තාට තාමත්ම සතුටින් සැහැල්ලුවෙන් ජීවිතේ පවත්වා ගන්නට ලොකු ශක්තියක් ලැබෙනවා. මේ කාරණේ වැටහුණාට පස්සේ අපි කිව්වා අපේ ඒ එතෙක් කරපු ප්‍රාර්ථනාව අපි නැවැත්තුවා. ඒ කියන්නේ මට කරදර ප්‍රශ්න පීඩා ඇති නොවේවා, සුවසේ ජීවත් වෙන්න, ගුණධම් වඩන්න ශක්තිය අවකාශ ලැබේවා කියන ප්‍රාර්ථනාව නැවැත්තුවා. තවදුරටත් ඒ කාරණේ ගැන කල්පනා කරලා බලනකොට තමයි ජීවිතේ වැදගත්ම සම්දිස්ථානයකට පැමිණෙන්නට පුළුවන්. ඒ කුමක්ද? අපේ ජීවිතේ අකමැති දේවල් සිද්ධ වෙච්ච අවස්ථාවල තමයි අපේ ගුණය නුවණ වර්ධනය වෙලා තියෙන්නේ. කැමැති දේවල් සිදු වුණු අවස්ථාවල නෙමෙයි. කැමැති දේවල් සිදු වුණු අවස්ථාවල ඇලිලා තියෙනවා, බැඳිලා තියෙනවා, පැටලිලා තියෙනවා, බලාපොරොත්තු ඇති කරගෙන තියෙනවා, බොළඳ වෙලා තියෙනවා, මාන්නය ඇති කරගෙන තියෙනවා, අපේක්ෂා ඇති කරගෙන තියෙනවා, තෘෂ්ණාව ඇති කරගෙන තියෙනවා, මුලා වෙලා තියෙනවා. ඕවා තමයි අපි කැමති දේවල් සිද්ධ වෙනකොට අපේ මනසේ ස්වභාවය.
අකමැති දේවල් සිද්ධ වෙනකොට හැපිලා තියෙනවා, ගැටිලා තියෙනවා, හඬලා තියෙනවා, වැළපිලා තියෙනවා, දුක් වෙලා තියෙනවා. ඒ කිසිවකින් ප්‍රශ්නේ විසඳෙන්නේ නැති වෙනකොට මොකද්ද ප්‍රශ්නේ කියලා හොයලා තියෙනවා. මොකද්ද ඒකට හේතුව කියලා හොයලා තියෙනවා. ඒකෙන් ගැලවෙන්නේ කොහොමද කියලා බලලා තියෙනවා. ඒ සඳහා කළ යුතු දේවල් කරලා තියෙනවා. නොදැනුවත්ව හරි දුකට හේතුව ඒ නිදහස් වීම ඒ සඳහා මඟ කියන චතුරාර්ය සත්‍යම නොදැනුවත්ව හරි අපි පුරුදු කරලා තියෙන්නේ ජීවිතේ කටුක අත්දැකීම් ලැබුණු අවස්ථාවල පමණයි. ඒ කාරණේ වැටහුණාට පස්සේ මම අලුත් ප්‍රාර්ථනාවක් ආරම්භ කළා. ඒ කොහොමද? එතෙන් පටන් මම ප්‍රාර්ථනා කරන්න පටන් ගත්තා ජීවිතේ පැමිණෙන ඕනෑම දෙයක් ඒ එන විදිහකට ආදෙන් හැබැයි ඒ හැම මොහොතකම සිහියෙන් නුවණින් වීරයෙන් ඊට ඔරොත්තු දෙන්නට මා තුල ප්‍රතිශක්තිය හැම විටම අවදි කොට තබා ගත යුතුයි. ඒ අදිෂ්ඨානේ, ඒ ප්‍රාර්ථනාව, ඒ අදහස, ඒ ආකල්පය ඇති කරගත්තාම තා පුදුමාකාර ආත්ම ශක්තියක් අපි තුලින් ගොඩනගන්නට පුළුවන්. ධනාත්මක හැඟීමක් අපි තුලින් ගොඩනගන්නට පුළුවන්. පැමිණෙන්නේ කුමක් වුණත් ඒ පැමිණෙන දේ තුල අපේ ශක්තිය උරගා බලන්න. කැමති විදිහට දේවල් සිද්ධ වෙනවා නම් ඒ කැමති දෙයින් යහපතක් කරගන්න. එතනත් අපට සිහිය නුවණ තියෙන්නට ඕන. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නුවණ මද පුද්ගලයා ලාභාලාභ යසායස නිന്ദා ප්‍රශංසා සැප දුක කියන අෂ්ටලෝක ධර්මයෙන්ම කම්පාවටපත් වෙනවා. මේක හරීම පරිස්සමින් තේරුම් ගන්න ඕන කාරණා. දැන් අලාභ අයස නිന്ദා දුක කියන කරුණු වලින් කම්පා වෙනවා කියන එක අපිට තේරෙනවනේ. ලාභ යස ප්‍රශංසා සැප කියන ඒ වෙනොත් කම්පා වෙනවයි කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. මොකද ඒ කම්පා වෙන්නේ? වෙනතුනේ නුවණ මද පුද්ගලයා, මනස දුර්වල පුද්ගලයා ලාභයක් ලැබුණහම ඒ ලාභය නිසා Tamanගේ ප්‍රകൃතිය නැති කරගන්න. අධික ලාභයක් ලැබුණහම ප්‍රകൃති සිහි බුද්ධියෙන් නෙමෙයි කටයුතු කරන්නේ. දෙපයින් නෙමෙයි හිටගෙන ඉන්නේ. කලයුත්ත නොකලයුත්ත මොකද්ද කියලා වැටහෙන්නේ නැහැ. එතනදිත් ඒතනත්තා කම්පණයටපත් වෙනවා. යස ප්‍රශංසා සැප මේවා ලැබෙනකොට ඒ පුද්ගලයා කම්පණයටපත් වෙනවා. බුදුරජාණන් වහන්සේ එක්තරා අවස්ථාවකදී වික්ෂුන් වහන්සේලාගෙන් විමසනවා මහණෙනි මේ අෂ්ටලෝක ධර්මයේ ඥානවන්තයාටත් අඥානයාටත් සාධාරණයි පොදුයි. ඒ දෙදෙනාටම එකම විදිහට අෂ්ටලෝක ධර්මයේ බලපවත්වනවා නම් කෙනෙක් ඥානවන්ත වීම සහ කෙනෙක් අඥාන වීමේ තියෙන විශේෂත්වය මොකක්ද? එහෙනම් ඉතින් ඥානවන්ත වුණා කියලා ඇති වැඩක් නැති වෙනවනේ. අෂ්ටලෝක ධර්මය දෙදෙනාටම එක වගේ. මොකක්ද මේ දෙදෙනාගේ තියෙන විශේෂත්වය? වෙනස මොකක්ද කියලා බුදුරජාණන් වහන්සේ විමසුවා. එතෙන්දී භික්ෂුන් වහන්සේලා සිහිපත් කළා ස්වාමීනි තථාගතයන් වහන්සේම කරුණාවෙන් අපට ඒ කාරණේ පැහැදිලි කරලා දෙන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි අනුවන පුද්ගලයා අර කැමති දේවල් ලැබෙනකොටත් අකමැති දේවල් ලැබෙනකොටත් ඒන් කම්පණයටපත් වෙලා විනාශ වෙනවා. අකමැති දේවල් කිව්වේ අලාභ, අයස, නිന്ദා, දුක. ඒවා ලැබෙනකොට අනුවන පුද්ගලයා කල්පනා කරන්නේ මට මේ අලාභය සිද්ධ වුණේ කවුරු නිසාද? බිරිඳ නිසා, සැමියා නිසා, දරුවා නිසා, අම්මා තාත්තා නිසා, අල්ලපු ගෙදර මිනිස්සු හුනියම් කරපු නිසා, දේශපාලනඥයෝ නිසා. ඊට පස්සේ ඒ අයත් එක්ක අරගල කරන්න පැටලෙනවා විනා සැබවින්ම මොකද්ද ප්‍රශ්නේ කියලා හොයන්නට ඒතනත්තා උත්සාහ කරන්නේ. හේතුව ඵලය දකින්නේ නැහැ. හැම විටම තමන්ගේ පීඩාව අනුන් මත පටවලා ලෝකය සමග අරගල කරන්නට වෑයම්. අද සමාජයට සිදුවෙමින් පවතින එක. මොකක් හරි ගැටලුවක් මොකක් හරි පීඩාවක් ඇති වෙනකොට අනිත් අය තමයි වග කියන්න ඕන. දේශපාලනඥයෝ තමයි වග කියන්න ඕන. රටේ ආර්ථිකය තමයි වග කියන්න ඕන. සමාජය තමයි වග කියන්න ඕන. ඉතින් මේ මට්ටමට පොළඹවලා තියෙන්නේ ඒ දේශපාලනඥයෝ විසින්ම තමයි. ඒ මොකද Tamanට වාසි ගන්නට. අනිත් පක්ෂයක් නම් පාලන බලය තියෙන්නේ. අනිත් අය මොකද කරන්නේ මිනිස්සුන්ගේ ජීවිතයට පැමිණෙන හැම පීඩාවකටම අර පවතින රජය තමයි වග කියන්න ඕන කියලා උසිගන්න.
ඊට පස්සේ මිනිස්සුත් හිතන්න පටන් ගන්නවා එහෙම. හුලඟට තමන්ගේ වහලේ හැවිලි තහඩුවක් ගහගෙන ගියන් පස්සේ ඒක ගෙනල්ලා හැවිල්ලා ගන්න නෙමෙයි ඊට පස්සේ පෝස්ටරයක් අරගෙන පාර හිට ගන්නවා. සුලිසුලගෙන් අපිට මෙච්චර අලාභහානි වුණා අපට කෝ ආධාර වුණා. ඒ තරමට නිවට නින්දිත මට්ටමටපත් වෙලා තියෙන්නේ. ඇයි? අර කියන දේශපාලඥයන් විසින්ම උසිගන්වනවා මේක මේ පවතින රජයේ වැරද්ද. ඊට පස්සේ ඒ රජයේ යටපත් වෙලා අර උසිගන්නපු පිරිස ආයෙපත් වුනහම මොකද වෙන්නේ? ඒගොල්ලන්ටත් ඒ ටිකම තමයි වෙන්නේ. අවසානයේ මහජනයාට මනුෂ්‍ය ධර්ම මත පවතින්නට නෙවෙයි තමන්ගේ ශක්තිය මත ස්වශක්තිය විශ්වාස කරගෙන ඒ මත නැගී සිටින්නට නෙවෙයි හැම විටම තමන්ගේ ප්‍රශ්න වලට තමන්ගේ පීඩා වලට අනුන් වග කිව යුතුයි කියන මට්ටමට සමාජයේ පොළඹවන්නට විවිධ අවස්ථාවල ක්‍රියාත්මක වෙනවා. ඒකේ උච්චතම අවස්ථාවක් තමයි අපි පසුගිය කාලේ අරගලයේ හැටියට දුටු. ඒ අරගලයෙන් පස්සේ සමාජයේ විනය පාසල්වල විනය 50%කට වඩා කඩා වැටලා තියෙනවා. නීතිය ගරු කරන්නේ නැහැ, වැඩිහිටිකම ගරු කරන්නේ නැහැ, ප්‍රභූත්වය ගරු කරන්නේ නැහැ, නායකත්වය ගරු කරන්නේ නැහැ. ඒ ඕනම කෙනෙකුට අභියෝග කරන්නට ඉදිරිපත් වෙනවා නම් අන්න ඒක තමයි ශක්ති සම්පන්න බව කියලා හිතන තැනට සමාජයේ පොළඹවලා තියෙනවා. කොමක් විසින්ද? අර දුක පීඩාව ප්‍රශ්නේ එනකොට ඒ හැබෑ හේතුව හොයනවා වෙනුවට ඒවා අනුන් මත පටවන්නට උත්සාහ කිරීමේ අඥාන සංකල්පනාව වර්ධනය කිරීම. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අනුවණයාගේ ස්වභාවය තමයි අලාභ අයස නිന്ദා දුක පැමිණෙනකොට ඒකට වගකිව යුත්තේ අනුන් කියලා සිතමින් හැම විටම අයිගේ වරදක් තියෙන්න පුළුවන්. දේශපාලනයේ හෝ ආර්ථික රටාවේ හෝ ඒ අඩුපාඩු තියෙන්න පුළුවන්. ඒවා වෙනම සකස් කරගන්නට. නමුත් Taman කුපිත උණයි කියලා ඒකෙන් Taman ඇතුළතින් දැවෙනවා පිරිහෙනවා විනා අපට අපේ කෝපයෙන් අපේ ආවේගයෙන් සමාජයක් වෙනස් කරන්නට පුළුවන් කමක් නැහැ. මේ දෙක පටලව ගන්නට එපා. දැන් මේකෙන් අපි කියන්නට උත්සාහ කරන්නේ රජයේ විසින් මොන අඩුපාඩු කළත් දේශපාලනඥයෝ මොන අපරාධ කළත් අපි ඉවසීමෙන් හම්බ කරගත්තු දේ කාලා නිදා ගන්න කියන එක නෙමෙයි. රටක ස්වභාවය සුදුසු නැත්නම් ඒක වෙනස් කරන්නට ක්‍රියාත්මක වෙන්නට ඕන. ඒකට මහජනයා ක්‍රියාත්මක විය යුතුයි. නමුත් ඒකට කුපිත වුණා කියලා ප්‍රවෘත්ති බලලා නිඳ ගියේ නැතුව මානසික ආතතිය ඇති කරගත්තයි කියලා නීතියට ගරු නොකර නීතියට එරෙහි වුණා කියලා ප්‍රශ්න විසඳන්නට පුළුවන් කමක් නැහැ. ඒ නිසා දරුවාගේ වරදක් තියෙනවා නම් ඒ වරද වෙනම හදන්නට ඕනේ. ඒක ගැන Tamanගේ මනස කුපිත වෙනවා නම් ඒ ප්‍රශ්නය Taman වෙනම සකසා ගන්න. දරුවාගේ වරදින් මුදවලා දරුවා සැකසීමට මව්පියන්ට වගකීමක් තියෙනවා. හැබැයි දරුවාගේ වරද දැකලා හරිය Tamanගේ සිත කෝප වෙනවා නම් කුපිත වෙනවා නම් ඒක දරුවාගේ ප්‍රශ්නයක් නෙමෙයි Tamanගේ මානසික ප්‍රශ්නයක් කියන බව තේරුම් ගන්න. අපට රටේ සමාජයේ සිද්ධ වෙන දේවල් වලදී මේ දෙක හැමතිස්සෙම පටලවා ගන්න. මේ දෙක පටලවා ගන්න. Taman මානසික අසහනයටපත් වෙනවා, මානසික ආතතියටපත් වෙනවා, Tamanට නිින්දයක් නැති වෙනවා, Tamanගේ රුධිර පීඩනය වැඩි වෙනවා. ඒක දේශපාලනඥයාගේ ප්‍රශ්නයක් නෙමෙයි. මේ මිනිස්සු කරන්න පුළුවන් හැමදේම කරලා කාලා බීලා සතුටින් නිදා ගන්න. ඒතර අපි මානසිකව පීඩාවින්දයි කියලා ඇතිඵලය මොකක්ද? ඒ නිසා අපි පුහුණු වෙන්නට ඕනේ. Tamanගේ මානසික ආතතිය පාලනය කරගන්නට ඕනේ. Tamanගේ දුබලකම දැකලා ඒක සකස් කරගන්නට ඕනේ. රට වෙනස් කළ යුතු තැන, සමාජය වෙනස් කළ යුතු තැන ඒක වෙනස් කරන්නට යෝග්‍ය පරිදි ක්‍රියාත්මක වෙන්න. මේ දෙක ඒ දෙක පටලවා ගත්තොත් හැම තිස්සෙම අනුන්ගේ ප්‍රශ්නේ Taman භුක්ති විඳින්මින් Tamanගේ සහනය සුවය Taman නැති කරගන්න. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන නොපැමිණි බර නොදරිය යුතුය. ඒ අනුන්ගේ ප්‍රශ්න, අනුන්ගේ වරද, අනුන්ගේ දුර්වලකම ඒක Taman කරපින්නාගෙන Taman දුක් විඳිනවා නම් ඒක ඥානවන්ත බවක් නෙමෙයි. ඒක නුවණැත්තාගේ ස්වභාවය නෙමෙයි. ඒක අඥානයෙකුගේ ස්වභාවය. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි
අලාභ අයස නිന്ദා දුක කියන මේ කරුණු පැමිණෙනකොට අඥානය ඒන් කම්පණයටපත් වෙනවා සැලෙනවා සැලිලා ලෝකය සමග අරගල කරනවා විනා තමන්ගේ දුබලකමට පිළියම් යොදන්නේ නැහැ. ඒ වගේම එතනත්තට ජීවිතේ ලාභ යස ප්‍රශංසා සැප කියන මේ කාරණා පැමිණෙනකොට ඒකිනුත් ඔහු කම්පණයටපත් වෙනවා. මොකද්ද කම්පණය කියන්නේ? උද්දාමයටපත් වෙනවා. උද්දාමයටපත් වෙලා ඔහු ඒ නිසා විනාශ වෙනවා. අපේ මහානායක හඳුරු වැඩ ඉන්න කාලේ කියලා තියෙනවා අපේ මේ දායක ගමේම එක තැනැත්තෙක් හිටියයි කියලා හදිසියේ මැණික් ව්‍යාපාරයට යොමු වෙලා මහා ධනස්කන්ධයක් උරුම කරගෙන අන්තිමට ඒ ධනෙන් මත් වෙලා කොච්චර උද්දාමයටපත් වුණාද කියනවනම් ඒ කාලේ රුපියල් 100 කොළ තිබිලා තියෙන සිගරට් එක පත්තු කරන්නේ රුපියල් 100 කොලේ රවුම් කරලා අරගෙන ඊට පස්සේ අර 100 කොළනේ තියෙන උපරිම කොළ එතකොට ඒවා අරගෙන සල්ලි මිටි මිටි ගෙනල්ලා ඇඳ උඩට දාලා බිරිඳ ඔසවලා ගෙනත් දානවලු ඒ කුඩට. එතකොට අතට පයට කකුල් දෙක මිරිකණ්ඩ එක්කෙනෙක්, ඔළුව මිරිකණ්ඩ එක්කෙනෙක්, තුවාය ගෙනත් දෙන්න තව එක්කෙනෙක්, සබන් කෑල්ල ගෙනත් දෙන්න තව එක්කෙනෙක්. මේ විදිහට අන්තිමට තමන්ගේ ධනෙන් කොච්චර මත් වුණාද කියනවනම් අර සියලු ධනස්කන්ධය විනාශ කරගත්තා. ළඟින් හිටපු අය පුළුවන් තරම් ඉඩ කඩන් ලියාගෙන සල්ලි මිල මුදල් කොල්ල කාගත්තා. අවසානයේ රෝහලට යන්නට බෙහෙත් ටික ගන්නට මුදලක් නැතිව එක් දිනක් උදෑසන පන්සලේ දොරකඩ ළඟ හිටගෙන ඉන්නවලු. හම්දුරනේ මට කීයක් හරි දෙනවද ඉස්පිරිතාලට යන්න හොරන බෙහෙත් ටිකක් ගන්න. ඒ කුමක් නිසාද? ලාභ යස ප්‍රශංසා සැප ලැබෙනකොට අඥානය උද්දාමයටපත් වෙනවා, වික්ෂිප්ත වෙනවා, ඒතරත්තගේ සමබරතාවය ගිලිහෙනවා. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ අෂ්ටලෝක ධර්මයෙන්ම අනුවණය කම්පණයටපත් වෙනවා. ඒතරත්තගේ ප්‍රകൃතිය නැති වෙනවා. හැබැයි ඥානවන්තයා තමන්ට ලාභ යස ප්‍රශංසා සැප ලැබෙනකොට එතනත්තා කල්පනා කරනවා සසරේ කරන ලද කුසල විපාක නිසා මේ ජීවිතයේ උත්සාහය නිසා මේ සම්පත් ලැබුණා. නමුත් මේවා සදාකාලික නෙවෙයි. ඒවා తాවකාලිකයි. තනතුරු, ගරු බුහුමන්, කීර්ති, නිරෝගීකම, සැප සම්පත් මේ ඔක්කොම తాවකාලික දේවල්. ඒතේ අනිච්ච මනුජේසු ධම්මා අසස්සතා විපරිණාම ධම්ම. මේවා නිත්‍ය ධර්ම නෙමෙයි. මේවා බොහොම తాවකාලිකයි. හේතු ප්‍රත්‍යයෙන් හටගෙන තියෙන්නේ. වහා වෙනස් වෙනවා. ඒ නිසා මේ ධනය, බලය, හැකියාව තියෙන කාලේ ආයෝජනය කරන්නට ඕනේ. පවුල නඩත්තු කරගන්නට ඕනේ. ධනය සංරක්ෂණය කරන්න ඕනේ. සමාජයට උපකාර කරන්න ඕනේ. ශාසනය රකින්න ඕනේ. සසරට කරන්න පුළුවන් පින්කම් ටිකක් කරගන්න ඕනේ. මොකක් නිසාද? මේවා හැමදාම තියෙන දේවල් නෙමෙයි. එනිසා ඥානවන්තයා ලාභ යස ප්‍රශංසා සැප ලැබෙනකොට තමන්ටත් ලෝකෙටත් යහපත පිණිස ප්‍රඥාවෙන් ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම මේ තනත්තාට දුකක් පීඩාවක් කරදරයක් පැමිණෙනවා නම් අලාභ අයස නිന്ദා දුක පැමිණෙනකොට අනුන්මත වරද පටවන්නට යන්නේ නැතිව ඒ තනත්තා නුවණින් කල්පනා කරනවා මේ අලාභය මේ අයස සිදුුනේ කුමක් නිසාද? මම ගත්තු කෙබඳු තීරණයක් නිසාද මේ හානිය සිද්ධ වුනේ? කෙබඳු වචනයක් නිසාද? කෙබඳු ප්‍රතිචාරයක් නිසාද? කෙබඳු තීරණයක් නිසාද? තමන්ගේ පැත්තෙන් මොකද්ද වෙච්ච වරද කියලා සොයලා බලලා ඒ ටික සකස් කරගන්නවා. අසුරු කරන අනිත් අයගෙන් වරදක් සිද්ධ වුණා නම් උපරිමයෙන් උත්සාහ කරනවා ඒ අය දැනුවත් කරලා ඒක සකසන්න. සාංශාරික කර්ම වේගයක් ඒ පසුපස තියෙනවායි කියලා වැටහෙනවා නම් ඊට ප්‍රතිවිරුද්ධ කුසල ධර්ම સિદ્ધ කරනවා. මෙසේ තමන්ගේ ජීවිතේ දුක පීඩාව පැමිණෙන හැම මොහොතකම ඒ අභියෝගය තේරුම් අරගෙන තමන්ගේ ශක්තිය අවදි කරගන්නට ක්‍රියා කරනවා. ඒ තනත්තා ඒ බඳු කටුක අවස්ථාවලදී දුක හඳුනා ගන්නවා, ප්‍රශ්න හඳුනා ගන්නවා, ඒවට හේතු හඳුනා ගන්නවා, ඒවයි මිදෙන හැටි හඳුනා ගන්නවා. ඒ සඳහා වීරෙන් ක්‍රියාත්මක කරනකොට ගුණ නුවණ අවදි වෙනවා. මේ විදිහට තථාගතයන් වහන්සේ පැහැදිලි කරනවා අපට පැමිණෙන දේට ඔරොත්තු දෙන්න සිත පුහුණු කරනකොට සතියෙන් සම්පජාඤ්ඤය
එතකොට මට මේ දේවල් සිදු නොවේවා මේ දේවල් පමණක් සිදු වේවා අපි කාට වුණත් රුචි අරුචිකම් තියෙනවා. නමුත් ඒ රුචි අරුචිකම් වලට වහල් නොවි මගේ රුචි අරුචිකම් වෙනයි ලෝකයේ දේවල් සිද්ධ වෙන්නේ කවර හේතු ප්‍රත්‍යයෙන්ද කියන බව තේරුම් අරගෙන කැමැතිද අකමැතිද කතාවක් නෙමෙයි එන දෙයට ඔරොත්තු දෙමින් Tamanට අදාළ නොවන දේවල් මනසින් බර දරාගෙන දුක් විඳින්නේ නැතිව අවශ්‍ය දේ කුමක්ද අනවශ්‍ය දේ කුමක්ද තේරුම් බේරුම් කරගෙන අවශ්‍ය දෙයට ඔරොත්තු දෙන්නට මනස පුරුදු පුහුණු කරගන්නවා නම් ඒ තනත්තාට වඩාත් සතුටින් සැහැල්ලුවෙන් ජීවිතේ පවත්වන්නට පුළුවන්. අපි මුලින් සිහිපත් කළා සතුට දෙආකාරයි සාමිස සතුට සහ නිරාමිස සතුට. ලෝකේ බොහෝ දෙනා වෑයම් කරන්නේ සාමිස සතුට ලබන්නට. ඒ සාමිස සතුටත් ගිහියෙක් හැටියට අවශ්‍යයි. ඒකට කියනවා අත්ති සුඛය කියලා. මට මේ දේවල් තියනවා කියලා සතුටු වෙන්නට පුළුවන් බව. ඒ වගේම ගිහියෙකුට තියෙන්න ඕන භෝග සුඛය. මට තියෙන දේවල් මම නිවැරදිව පරිහරණය කරනවා. කොහොමද නිවැරදිව පරිහරණය කරනවා කියන්නේ? මං හම්බ කරගත්තු දේ මටයි කියලා කාලා මැරෙන එක නෙවෙයි පින්නතුනේ. තමන් හම්බ කරන්නේ තමන්ටත් අමුදරුවන්ටත් සමාජයේ සුබ සාධනයටත් ගුණධම් දියුණු කරන්නට සසර ගමන සුවපත් කරගන්නටත් කියන මේ සියල්ලක්ම සඳහා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා රාජ බලි රජයට ගෙවන්න ඕන බදු තියනවා අපි හම්බ කරන දේ ඒවා සඳහා වෙන් කරන්නට ඕන අතිති බලි ආගන්තුකයන්ට දෙන්න ඕන ඥාති බලි නෑදෑයන්ට දෙන්නට ඕන දේවතා බලි දෙවියන් වෙනුවෙන් කළ යුතුකම් තියෙනවා මේ විදිහට ඒ පුද්ගලයා හරි හම්බ කරන දේ ඊළඟට පුබ්බපේත බලි මියගිය ඥාතින් වෙනුවෙන් කළ යුතු දේවල් තියෙනවා මෙසේ සමාජ සත්කාර රාශියක් සඳහායි Tamanගේ ධනය ඒ බව දැනගෙන අමුදරුවන් පෝෂණය කරගෙන යෝග්‍ය පරිදි ඒ ධනය පරිහරණය කරනවා නම් තමයි ඒ තනත්තාට ආත්ම තෘප්තියක් ලැබෙන්නේ මා සතු ධනය මම නිවැරදි විදිහට පරිහරණය කළා. නැත්තම් ධනය තිබ්බ පමණක් පුද්ගලයෙකුට තෘප්තිමත් වෙන්නට බෑ. භෝග සුඛය කියලා කියන්නේ ඒවා නිවැරදිව පරිහරණය කළා කියන සතුට. ඊළඟට අනන සුඛය. අනන සුඛය කියලා කියන්නේ මම ණය නැහැ. ඉතින් අද සමාජයේ යන හැටියට ණය නැහැ කියලා සතුටු වෙන්න පුළුවන් අය මූල්‍යමය වශයෙන් ටිකක් අඩුයි. නමුත් මූල්‍යමය වශයෙන් යම් ගෙවන්නට ණයක් තිබුණා වුණත් මම රටට මහ පොළොවට ලෝකෙට ණය ඇති පුද්ගලයෙක් බරක් වෙන පුද්ගලයෙක් නොවේයි කියලාවත් අඩුතරමින් Tamanට තෘප්තිමත් වෙන්න පුළුවන්. ඊළඟට අවසාන කාරණේ අනවජ්‍ය සුඛය. අනවජ්‍ය කියලා කියන්නේ මගේ ජීවිතය නිර්වද්‍යයි. නිර්වද්‍යයි කියන්නේ ඉපීමේදී සහ පරිහරණය කිරීමේදී මම ලෝකෙට අනර්ථයක් කරලා නැහැ. මම මනුෂ්‍යත්වයෙන් පිරිහිලා නැහැ. සමහර උපයන්න ගියාම මනුෂ්‍යකම් නැහැ. ಗುಣධර්ම නැහැ. කොහොම හරි හම්බ කරගෙන ඉන්න එපා. ඒ ಗುಣධර්ම වඩන්. ඒ නිසා ඉස්සල්ලා සල්ලි ටිකක් හම්බ කරගෙන පස්සේ බැරියයි ಗುಣධර්ම වඩන්. එහෙම හිතන තැනත්තාට ඒ ධනය ඉපීම පිළිබඳව අනවජ්‍ය සුඛය නැහැ. සමහරුන්ට ධාර්මික ඉපයුවා වුණත් ඒවා පාවිච්චි කරන්න ගියන් පස්සේ තමන්ගේ ධනය, බලය, නිලය, හැකියාව පෙන්වන්න ගිහිල්ලා බොහෝ අකුසල් පුරව ගන්නවා ලෝකෙට අනර්ථයක් සිද්ධ කරනවා. ඒ නිසා ඉපීමේදී සහ පරිහරණය කිරීමේදී මම තමන් පරිහානියටපත් කරගෙන නැහැ, ලෝකෙට අනර්ථයක් කරලා නැහැ කියලා සතුටු වෙන්න පුළුවන් නම් ඒ ලබන්නා වූ තෘප්තිය සාමිස සතුටයි. භෞතික සම්පත් මුල් කොටගෙන ඇති වෙන සතුට. ඊළඟට නිරාමිස සතුට අපිට ඇති කරගන්නට පුළුවන් වෙන්නේ Tamanගේ මනස ගැන කල්පනා කරනකොට පෙරමා සතුව මේ දුර්වලකම් තිබුණා මේ වන විට මම ඒ දුර්වලකම් මෙපමණකට අඩු කරගෙන තියෙනවා. පෙරමා සතුව මේ ගුණය මෙපමණ වැඩිලා තිබුණේ නෑ. මම මගේ මේ ජීවිත කාලය තුල මේ ගුණය මෙපමණ දියුණු කරගෙන තියෙනවා. මේ දහම් කාරණේ මට පෙර මෙතරම් වැටහිලා ඔරොත්තු දීමේ ශක්තියක් තිබුණේ නැහැ.
දැන් මට ඊට වඩා මේ ධර්මතාවලට ඔරොත්තු දීමේ ශක්තිය තියෙනවා. මෙන්න මේ කාරණා තුනෙන් තමයි නිර්ාමිස සතුට ඇති වෙන්නේ. දුර්ගුණ දුරු කිරීම, යහගුණ අවදි කිරීම, ලෝක ධර්ම නුවණින් වටහාගෙන ඒවට ඔරොත්තු දීමේ ශක්තිය ප්‍රගුණ කිරීම. එතකොට යම් කෙනෙකුට නොපැමිණි බර නොදරා පැමිණි බරට ඔරොත්තු දෙන්නට සිත පුහුණු කරමින් මේ සාමිස සතුට වගේම නිර්ාමිස සතුට ඇති කරගෙන සැහැල්ලුවෙන් දිවි පවත්වන්නට බුදුරජාණන් වහන්සේ බොහෝ මාර්ගෝපදේශයන් වසර 45ක් මුළුල්ලේ ලෝකයට දේශනා කරලා තියෙනවා. ඉතින් ඒ කාරණා අපිට නිවන් දකින්නටත් එකසේ ප්‍රයෝජනවත් වෙනවා. මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කරනෝ නාහම් භික්කවේ අඤ්ඤං ඒක ධම්මං සමනුපස්සාමේ යේන අනුප්පන්නාවා කුසල ධම්මා uppajjanti uppannāvā kusala dhamma පරිපූර්ණති යතයිදම් භික්කවේ සන්තුට්ඨිතා. මහණෙනි මේ සතුට තරම් මම තවත් දෙයක් දකින්නේ නූපන් කුසල් උපදින්නට උපන් කුසල් වැඩි දියුණු කරන්නට. එතකොට අපේ මනස සැහැල්ලුවෙන් පවත්වා ගැනීම, සතුටින් පවත්වා ගැනීම, ඒ සැහැල්ලුවෙන් සතුටින් පවතින්නේ හුදෙක් තෘෂ්ණාවෙන් බාහිර සම්පත් ගැන සතුට වෙලා පමණක් නෙමෙයි, අර කියන නිර්ාමිස සතුට ඇති කරගන්නට පුළුවන් නම් නොපැමිණි බර නොදරා පැමිණි දෙයට ඔරොත්තු දීමේ ශක්තිය අවදි කරගන්නට පුළුවන් නම් ඒ තුලින් ඇතිවෙන ආත්ම තෘප්තිය, සන්තුෂ්ටිය නූපන් කුසල් උපදවන්නට, උපන් කුසල් වැඩි දියුණු කරන්නට, ධර්ම මාර්ගයේ ප්‍රගුණ කරන්නට විශේෂයෙන් උපකාර වෙනවායි කියන බව බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඉතින් මේ කරුණු සිහිනුවණින් වටහාගෙන තම තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් මේ ලබාගත්තු මනුෂ්‍ය ජීවිතය තුළ ප්‍රගුණ කළ හැකි දහම් කරුණු කිහිපයක් අද දවසේ ධර්ම දේශනාව තුළින් අපි සිහිපත් කළේ. පළමුවෙන්ම අපි සිහිපත් කළා අපි ගුණධම් වඩන්නට ආරම්භ කරන්නේ මම මට මගේ කියන පෞද්ගලික පටු ආකල්පය තුලින්. නමුත් අපිට එතනින් ඔබට ගිහිල්ලා මා පමණක් නොවේ අන් අයත් හොඳින් ඉන්න ඕන කියන මානුෂීය ආකල්පය දියුණු කරන්න පුළුවන් නම් තමයි අපිට මනුෂ්‍ය ධර්ම අවදි කරගෙන වැඩි දියුණු කරන්නට පුළුවන් වෙන්නේ. දෙවැනි කාරණේ අපි සිහිපත් කළේ මානසික ආතතිය සමනය කරගන්නට නොපැමිණි අනවශ්‍ය දේ කරපින්නාගෙන භුක්ති විඳින්න නැතිව අනාගතයේ සැලසුම් කරන්නට ඕන. නමුත් නොපැමිණි දේ භුක්ති නොවිඳ මේ පැමිණි මොහොතේ පවතින කාරණයට ඔරොත්තු දෙන්න සිත පුහුණු කිරීම තුළින් අපිට මානසික ආතතිය සමනය කරගන්නට පුළුවන්. තුන්වෙනි කාරණේ අපි සිහිපත් කළේ ඒ බඳු සැහැල්ලු මනසක් ඇති කෙනෙකුට සාමිස සතුට වගේම නිර්ාමිස සතුටත් උපදවාගෙන ජීවිතයේ සැහැල්ලුවෙන් සතුටින් පවත්වන්නට පුළුවන්. හතරවෙනි කාරණේ අපි සිහිපත් කළේ ඒ බඳු සැහැල්ලුවක් සතුටක් ඇති කෙනෙකුට තමයි ගුණ නුවණ දියුණු කරගෙන ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙහි යෙදෙන්නට ශක්තිය මනසේ අවදි කරන්නට පුළුවන් වෙන්නේ. ඉතින් මේ කාරණා සිහිනුවණින් වටහාගෙන තම තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් සතුටින් සැහැල්ලුවෙන් ගුණ නුවණ දියුණු කරන්නට හැම දිනාටම ශක්තිය ලැබේවා කියලා ආශිර්වාද කරනවා. මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණය කිරීමෙන් සිදු කරගත් සියලු කුසල් දෙවියන් සහිත ලෝකයාටත් මිය පරලෝකීය ඥාතීන්ටත් ඔබ අප හැම දිනාටම බුදුපසේ බුදු මහරහතන් වහන්සේ නිවී සැනසී පැමිණ වදාළ උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරා. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවානාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවානාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවානාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. අද දවසේ
අද දවසේ වෛද්‍ය මන්තින්ද හෙට්ටිආරච්චි මැතිතුමන් ඇතුළු ඒ සහෝදර සහෝදරියන් දූ දරුවන් ඥාතීන් හිතවතුන් අසල්වාසීන් කල්යාණ මිත්‍රයන් සෑම සියලු දෙනාම ඒකරාශී කරගෙන මේ බඳු පින්කමක් සිද්ධ කළේ තෙමස්සකට ඉහතදී අභාව ප්‍රාප්ත ඉන්ද්‍රදාස හෙට්ටිආරච්චි මැතිතුමන් සිහිපත් කොට එතුමන්ගේ ගුණ සිහි කරමින් පුණ්‍යානුමෝදනා කිරීමක් ශ්‍රීමති හෙට්ටිආරච්චි මැතිණිය අභාව ප්‍රාප්ත වී වසර 3ක් ගත වීම නිමිත්තෙන් එතුමියගේ ගුණ සිහිපත් කරමින් පුණ්‍යානුමෝදනා කිරීමක් මූලික අරමුණ කොටගෙන ඒ ජනිත කරගත්තා වූ කුසල් දහම් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා මිය පරලෝ යන්නට දුනු දොන් පේද්‍රික් හෙට්ටිආරච්චි මහත්මයාට මැතිණියට ඒ වගේම පී අර්නෝරිස් මහත්මයා සහ මැතිණියට ඩැනියල් සමරනායක මහතා සහ දයා සමරනායක මැතිණිය ඇතුළු වර්ග පරම්පරාවේ මියගිය සියලු ඥාති හිත මිත්‍රාදීන්ටත් පුණ්‍යානුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ යහපත් අරමුණු පෙරදරි කොටගෙන හැම දිනාටම ධම්ම අසන්නට අවස්ථාව සලස්වා දීම ධර්ම දානමය මහ පින්කමක්. ඒ ප්‍රඥාව දියුණු කරගන්නට හේතු වෙනවා. තම තමන් සදහැසිතින් සිහිනුවණින් ධර්ම ශ්‍රවණය කිරීම ප්‍රඥාව දියුණු වෙන මහ පින්කමක්. ධර්ම පරිස්කාර පූජා කිරීමත් ජීවිතේ සැප ලැබෙන පින්කම්. දහත් ගිලන්පස උපැන්න ඖෂධ ආදී පූජා කිරීම නිරෝගී සම්පන්නිය ලැබෙන පින්කමක්. ඒ වගේම සිවුරු පිරිකර ආදී පූජා කිරීම ආරක්ෂා සම්පන්නිය ලබන්න වස්ත්‍රාභරණ ලබන්න පව්කම් වලින් සිත ආරක්ෂා කරගෙන ගුණ නුවණ වඩලා ඉක්මනින් නිවන් දකින්නට හේතු වෙන පින්කමක්. මේ ਸਰව ප්‍රකාරයෙන් සිදු කරගත්තා වූ සියලුම කුසල් ලෝකය සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන පින්තුන් ආරක්ෂා කරන ඉන්ද්‍රාදී සියලු පින් කැමැති දෙවි දේවතාවෝ දේව මාතාවෝ සතුටින් අනුමෝදන් වෙත්වා දෙවියන්ගේ දිවයිසුරු සම්පත් වර්ධනය කරගනිත්වා සම්බුද්ධ ශාසනයත් මනුෂ්‍ය වර්ගයා චිරාත් කාලයක් ඉහෙන් ආරක්ෂා කෙරෙත්වා මේ හැම දිනාටම දෙවියන්ගේ ආශිර්වාදය රැක